ඉස්සෙල්ලම යන්නේ අදම ඇවිල්ලා තියෙන්නේ මේ දේශීය බෙහෙත් පිළිබඳව දැනට ඉතිරිව තියෙන මේ නගරාසන්නව පිහිටා තිබෙන බෙහෙත් වෙනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මෙතන ඉන්නවා කරුණාපාල මහතා නේ. ඔව්. කරුණාපාල මහතා තමයි මේ දේශීය බෙහෙත් රකින්න කෙනෙක් විදිහට දැනට මේ ප්‍රදේශය තුල ඉන්නේ. එතකොට මේ මහාර බන්ධනාගාරේ පාර ආවහම ගල්වල කියන පන්සල නේද? ගල්වල නේද පන්සල? ඔව්. ගල්වල පන්සල අසල තමයි ගල්වල හන්දිය. අසල චෛත්‍යකාවෙන් තමයි මේ ගෙදරට එන්න තියෙන්නේ. ඉතින් මේ හරියට මේ ඖෂධ උයනක් කියලා කියන්න පුළුවන් මේ ස්ථානේ. එච්චරට බෙහෙත් වර්ග තියෙනවා. ඒ වගේම හඳුනා ගන්න අයට, ආයුර්වේදයේ වැඩ කරන අයට, ඒ වගේම අධ්‍යාපනය ලබන අයට හොඳම තැනක් තමයි මෙතෙන්ට ඇවිල්ලා මේවා ආරක්ෂා කරගෙන කටයුතු කරමින් මේ බෙහෙත් පිළිබඳව ආධාරණය. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු අපි මේ වත්තේ තියෙන බෙහෙත් වර්ග මොනවද කියලා වෙලා. අපි දැකපු නැති අලුත් බෙහෙත් වර්ග මොනවද කියන එක බලමු. එහෙමනම් අපිට හඳුන්වලා දෙන්න ඉස්සෙල්ලම ශාකයක්. මොකද්ද? ශාකයක් හඳුන්වලා දෙන්න මොනවද තියෙන්නේ කියලා. මට පෙන්වන්න මෙන්න මේ ශාකය මොකද්ද? මේක. ඔව්. කයිල. කයිල. කයිල වැල් කියලා. ඔව් මෙන්න හඳුනා ගන්න මේ කයිල වැල මේ කයිල වැල. එතකොට මේවා මේ මොන වගේ රෝග වලට ගන්නවද කියලා කියන්න පුළුවන්ද මේ? කැඩුම් බිඳුම් වලට. කැඩුම් බිඳුම් වලට ගන්නවා. තොইল වලට හැම තොইল වලටත් ගන්නවා. මේ කයිල ශාකය තමයි මේ දකින්න හම්බෙන්නේ. එතකොට මේ කයිල ශාකය වෙන කොහෙද තියෙන්නේ? මේවා මේ දකින්න එහෙම හම්බෙන්නේ කොහෙද මේ අපිට මේ මහරට එන්නේ නැතුව හොයාගන්න පුළුවන් තැනුත් දන්නවයි කියලා කිව්වා. ලංකාවේ තියෙන තැන් පවා දන්නවයි කියලා කිව්වා. කලාතුරකින් තමයි දැනක තියෙන්නේ. කයිල. දැන් ඔය මං ගෙනල්ලා හිටෝලේ නොතන දිහායට තියෙනවා. මේව මොනවද හැදෙන්නේ? අතු හැදෙනවද නැත්නම් අතුත් පැලවෙනවා මොළුත් පැලවෙනවා නේද? ඔබ මේව හොයාගත්තේ කොහෙන්ද? මම ඉතින් යන හැමතැනම හම්බුනම ගෙනල්ලා හිටවනවා. කයිල කියන ශාකය තමයි ඒ දැක ගන්න හම්බෙන්නේ. මෙන්න අඳුනගන්න මේ බෙහෙත් පැලයක් හඳුනගන්න බැරි වෙයි. නමක්වත් දන්නේ අද ඉන්න පරපුර මේ ශාක පිළිබඳව. ඉතින් මේ කයිල ශාකය තමයි මේ තියෙන්නේ. සමහර අය මේ ශාක වලට වෙන නම් යොදලා තියෙනවා. ඒ කියන්නේ දන්නේ නැති කමට වෙනත් නම් යොදාගෙන වැරදි බෙහෙත් භාවිතය කරන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න කයිල ශාකය නිකම් දිගට ගමන් කරන ශාකයක් විදිහට තමයි තියෙන්නේ. ඊට තවත් ශාකයක් හඳුන්වන්න මෙන්න මේ ශාකය මොකද්ද? මේක කිරිපලු. කිරිපලු කියන ශාකය තමයි මේක. ඉතින් අර බුද්ධ ආගමට සම්බන්ධ වෙන ශාකයක් නේද? කිරිපලු නගරු රුක කියලා කියන්නේ. ඒ කිරිපලු එක නෙමෙයි මේක. ඒක නෙමෙයි. බෙහෙතට ගන්නවා. බෙහෙතට ගන්න කිරිපලු. මේ කිරි වගේ එනවද මේ කැඩුවා? පොඩි ගෙඩියක් අන්නේ. ඒක හැදෙන ලොකුට ඒ ගාම මම පෙන්නන්න. ඔව්. එහෙනම් මෙන්න මේක තමයි මේ කිරිපලු කියන ශාකය. මේ ශාකය අඳුන ගන්න පුළුවන්. එතකොට තවත් අපිට මෙතන තියෙන එක නම් මම දන්නවා මේ ශාකය ඒක නම් පරතුරක් වශයෙන් නන්නම් කියලා කියන්නේ නේද? නමිනන් කියලා කියන ওই ශාකය තමයි ඒක නේද? මෙන්න මේක මේ ශාකය. මේක ඔව් මේක සිරිපාදී යනකොට තියෙන ජපන් පෙර කියලා. මේක හරි ඇඹුල් පෙර කියන නාමනේ මම ගොඩක් දන්නවා. මේක සූර්යකාන්ත පැත්තේම තියෙනවා. මේ විශාල විදියට සිංහරාජේ ව්‍යාප්ත වෙලා පොඩි ගෙඩියක් හැදෙනවා. ඒක ටිකක් රතු පාට වෙනවා. පොකුරු හැදෙනවා. මේක හැබැයි ඉදෙනකොට පණුවොත් ඉන්නවා සමහර ඒවා. ඉන්නවා. ඔව් මේ ශාකය තමයි. ඉතින් මේක පැලලා තියෙනවා. ඇඹුල් පෙර. මේ ඇඹුල් පෙර කියන එක ඉතින් මේ සමහරු මම දැකලා තියෙනවා. මේවා ගෙවල් ගාව හිටවගෙනත් තියෙනවා. පෙර විදියට නේද? ගෙනල්ලා. ඉතින් මේ මෙතනත් එහෙම තමයි තියෙන්නේ. මේක බෙහෙත් මේ වටිනාකම මොකද්ද මේකේ? බෙහෙත් විදියට ගන්නවද මේක? නෑ. ගන්නෑ. මේක ටිකක් ආක්‍රමණික ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේක විශාල විදිහට වනාන්තර වසා ගන්න විදිහට තමයි මේ ඇඹුල් පෙර ගහ හැදෙන්නේ. ඒ වගේම සතුන්ට විශාල විදිහට ආහාරයක් විදිහට වශයෙන්ුත් තියෙනවා නේද? ඔව්. මෙතනින් තවත් ගහක් තියෙනවා. මෙන්න මේක නම් මේ අපි දකිනවා කැලෑවල එහෙම තියෙනවා මෙන්න මේ ශාකය නේද? අහු ශාකය. ඔන්න යంత్ర මන්ත්‍ර වලට එහෙම ගන්නවා මේක නේද? අහු. එතකොට මේ අහු ශාකය මේ ටිකක් ඒ සඳහාම තමයි ගන්නෙ නේද? අහු. ඒ සඳහා තමයි මේ මේක සාමාන්‍ය සත්තුන්ට පළතුරක් මේ අහු ගෙඩිය දැන් මේ ගොඩක් අය මේ මෙහි ආහාරයට ගත්තේ නැති වුණාට ලෝකේ නම් ආහාරයට ගන්නවා. ඔව් විජලනය කළා යවනවා මේක මේ ජෑම් එකක් දානවා. ඔව් ජෑම් හදනවා නේද? අපේ නම් මේ වස කියලා තමයි අයින් කරලා තියෙන මේ ශාකය. වසක් නම් නෙවෙයි මේක මේ ලෝකයේ මේ අපනයනය කරොත් අපිට ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් මේ ශාකයේ ගෙඩි යවුවොත්. ඉතින් මේක සම්බන්ධව YouTube වැඩසටහන් හරියට තියෙනවා. ඒවා තියෙනවා මේකේ ගුණය පිළිබඳ. ඒ වගේම විශාල පුට් සිටි වල මේවා විදේශ පුට් සිටි වල විශාල වශයෙන් දකින්න ලැබෙන ශාකයක විදියට පෙන්වන්න බෑ. මේකේ අතු කොළ මුල් ඔක්කොම පස්පංගුවම ගන්නව නේද? ඔව් පස්පංගුවම ගන්නවා. ප්‍රයෝජනෙට. ඒකට මොන වගේ රෝග වලටද ගන්න මේක තාම? එහෙම රෝග වලට ගන්න හොයාගන්න ආකාරය දන්නවද මේ ශාකය? ඔව් කැඩුම් බිඳුම් වලට කැඩුම් බිඳුම් වලට ගන්නවා කියලා කියනවා. ඒකට
මෙන්න මෙතන ශාකය මොකක්ද? මේක ඒක නම් මාදම්. මාදම්. මෙන්න මාදම් හඳුනා ගන්න. දැන් අපි දම් වර්ග දන්නවනේ ගොඩක්. මෙන්න මාදම්. මේකේ ගෙඩිය කොහොමද තියෙන්නේ? ගෙඩිය. මේ ගෙඩිය සාමාන්‍යයෙන් මෙච්චර බොහොම පොඩි ගෙඩියක්. පොඩි ගෙඩියක් තියෙනවා නේද? මාදම් ගෙඩිය. එතකොට මාදම් කියන්නේ මේ හැදෙන්නේ ඇට වලින්. ඔව්. ආ. එතකොට මේ බලන්න දංකොලේට වඩා විශාලයි නේද? ඒ ගහ ලොකු වෙනකොට විශාල වෙනවා. ආහා. දංකොලේට වඩා විශාල වෙනවා. දැන් දං කියලා කියන සාමාන්‍ය දං එක කොහොමද තියෙන්නේ? ඈ? දැන් සාමාන්‍ය දං එකේ මේ මෙහෙම කොලයක් තියගෙන නැහැ. මේ රවුම් යටි තියෙනවා නේද? රවුම් ඔය ආහා. මේ වගේ. හරි හරි. මෙන්න මෙතනත් ශාකයක් තියෙනවා. මෙන්න මේක මොකද්ද? ඒක. ඒක වල්ගම් මිරිස් කියන නන්න වල්ගම් මිරිස් මම නම් දැකලා නැහැ මේ ඊට පෙර. ඔව් බේතර ගන්නවා. මේ බලන්න ගම් මිරිස් කොලෙන් වගේ තමයි. හරි පුංචි හැබැයි කොලේ නේද? මේ කැලේට හැදෙන්නේ. කැලේට හැදෙන ගහක්. හරි හරි. මේ තියෙන්නේ ඒක වල්ගම් මිරිස්. ඔන්න දැකලා නැති අයට බෙහෙත් වලට හොයා ගන්නවා නම් ඔන්න ගම් මිරිස් වල්ගම් මිරිස්. ඒ අර ගම් මිරිස් රෑන් වගේ තියෙනවා මේ රෑන්. මෙන්න බලන්න පොඩියට තියෙනවා. මේ මේකත් ඉතින් මෙතන තියෙන ශාකයක් තමයි මම පළවෙනි වතාවට තමයි මේ වල්ගම් මිරිස් දැක්කේ. මෙන්න බලන්න හඳුනා ගන්න බෙහෙතක් හොයා ගන්න ඕන මෙන්න ශාකය මේ. වල්ගම් මිරිස් හොයන්න එහෙම කිව්වොත් මෙතෙන්ට ඇවිල්ලත් හොයා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එනවා නම් ඉතින් මෙයා මේ කාර්ය කරන්නේ මේ සත්කාරයක් විදිහට තමයි ගොඩක් දුරට කරන්නේ. ඒ වුණාට මේ එහෙමම කරන්න එපා. ඔබ එනවා නම් මෙතෙන්ට මොනවා හරි ආධාරයක් කරගෙන යන්න. මොකද අනිවාර්යයෙන්ම මේ පවත්වා ගන්න මේකට අවශ්‍ය වෙනවා මේ බෙහෙත් ටික දුන්න ගමන් මොනවා හරි අපි කියන්නේ මූල්‍යමය වශයෙන් දායකත්වයක් හෝ භාණ්ඩමය වශයෙන් ආධාරයක් දී කරනවා නම් පැවැත්මක් තියෙනවා මේ වගේ වගා කරන කෙනෙකුට. මේ මොකද කැප්පෙට්ටිය නේද? කැප්පෙට්ටිය. වැල් කැප්පෙට්ටිය. ඔව්. කැප්පෙට්ටිය වර කීයක් තියෙනවද සාමාන්‍ය? සාමාන්‍ය කැප්පෙට්ටිය වල දෙකයි ගස් කොළන් වලට දාන එකයි. ඔව්. පොහොර විදියට ගන්නව නේද? මිරිස් වලට ඒ වගේ වට මේවා කොළ කුඩු කරලා මේ පොහොර විදියට යොදනවා නේද? ඔව්. ආහා. ඒ ගස් එක. ගස් එක මේක බෙහෙත් එක. ඔව් මේත් එක මේක මේ මොනට ගන්නෙ? මේ වෙනමකට ගන්න කැඩුමුදුන් වලට කඩු මිදුම් වලට ගන්නවා නේ? ඔව් මේක මේ හිඟුරු පියල්ට. මේ තියෙන ඉඟුරු පියලි. ඒක නම් අපි දන්නවා මේ නේද මේ අපි අහලා තියෙන අර සින්දුවක තියෙන ඉඟුරු පියලි කොත්ත මල්ලි නේද? එහෙම සින්දුවක් තියෙන සිරිසාර බුලත් විදි කියලා. අන්නේ සින්දුවේ තියෙන මේක තමයි මේ තියෙන ඉඟුරු පියලිය. ඔව්. ඒකට මෙන්න මෙතන තියෙනවා තව මමත් දැකපු එක යකිනාරං කියන එක. මේ සමහරු වරද්දා ගන්න එකක් තමයි මෙන්න මේක. මේක නාරං කියලාත් සමහරු වරද්දගෙන තියෙනවා. මේ මමම දාපු වීඩියෝ එක දාලා තිබුණා මේක නාරං මේක කියලා වෙලා. ඉතින් මේකේ තියෙන ස්වරූපය තමයි මෙන්න මේ කොලයක් අරගත්තාම මේක තියෙන පුස්ම අර ටිකක් වෙනස්. මේ කියන්නේ අර පැංගිරි ගතියට වඩා ටිකක් අර අමුතු පුස්මක් තියෙන මේක. ඉතින් මේක බලන්න මේ කටු තියෙනවා. මේකේ ගෙඩියක් තියෙනවා. ඒක හරියට අර නාරං ගෙඩිය වගේනේ. පොඩි ගෙඩියක් නේ තියෙන්නේ. චූටි ගෙඩියක් එන්නේ. ඉතින් මේවා මාතර හැම පැතිවල තියෙන මේ රබර් වතු වලින් රබර් වතු නෙවෙයි පොල් වතු වල විශාල විදිහට තියෙනවා. ඔව් මේවා තියෙනවා. මේවා ඉතින් සමහර විනාශ කළාක් දානවා. මම දැන් ඇත්තම විනාශ වෙනවා. මම මේ මෑතකදී මාතර පැත්තට ගියා ඔය කඹුරුකම පැත්තේ පොල් ඉඩම් වල මේ ටික ඔක්කොම ගලවලා වලලලා දාලා තිබුණා මේ වත්තේ යන්න බෑයි කියලා. අන්න ඒ වගේ විදිහට තමයි වෙන්නේ. ඒකට මේක හොඳයි මොකටද? මේවා ගන්නෙ සෙමට නේද? අන්න හරි. සෙමට. ඔව්. එන්න ඔයත් එන්න. තම්බනවා. ඔයත් එන්න මෙතන. මේ ඊළඟ පරම්පරාව එක්කෙනෙක් තමයි ඉන්නේ මේ බෙහෙත් රැකගන්න මේ ප්‍රදේශයේම ඊළඟට ඉදිරිපත් වෙලා ඉන්න තරුණෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයා ඉදිරියට ගෙන යයි මේ උදව් කරනවා මේ පියසේන මහත්තයා කරුණාපාල මහත්තයා නේ. කරුණාපාල මහත්තයා මේ අලුත් පරපුරට උදව් කරනවා ගොඩක්. ඉතින් එහෙම එක්කෙනෙක් තමයි මේ ඉන්නේ බෙහෙත් ඕන්නම් ඊළඟට මෙතෙන්ට එන්න පුළුවන්. නිල්ලවරිය. මම මේක දැක්කේ හරියට මොනවද? අර ශාකයක් රණවරා වගේ මම දැක්කේ. මොනවද බලන්න රණවරා වලට සමානයි නේද? හරියට මෙන්න බලන්න ශාකයේ රණවරා ගහ වගේ තමයි. නිල්ලවරිය. එතකොට මේවා කොණ්ඩෙට හිම හොඳයි කියලා කියනවා නේද? මේ කොණ්ඩෙට තෙල් හදනකොට මේක දානවා නේද? මම ඇත්තටම හිතුවේ අර නිල්ලවරිය කියලා කියන්නේ වතුර හැදෙන එකක් කියලා. පොඩි ළමයි පොඩි කාලේ ඉසර දානවා. මේක හැදෙන්නේ මොනවෙන්ද? මේ ඇට වලින්ද හැදෙන්නේ? ඔය ඇට වලින් වෙන්න. ඔව්. නිල්ලවරිය කියලා කියන්නේ දුර්ලභයි. ඔව් දුර්ලභ ශාකයක්. කිරාත ගන්න. ඔව්. මේක මේ මේක කිරාත වෙන්නේ. නෑ මේක මේ බින්කොහොඹ වර්ගයක්. නෑ ඔව් කිරාත කියන්නේ ඒක තමයි. මේක කිරාත කියලාද කියන්නේ? ඔව්. මේකට භාවිතා වෙනවල කිරාත කියලා. මේ බින්කොහොඹ වල් බින්කොහොඹ කියන්නේ නේද? ඔව් හොඳ බින්කොහොඹ තමයි බලාගමු දැන්. ඒ බින්කොහොඹක් තියෙනවා දැන් මේ
මේ වත්තේ තියෙනවා හොඳම මේක බින්කෝ. මේ හිරකවස් 3-4කටම කොරෝනා කාලේ ඔව්. මම සෑහෙන්න සැපෙව්වා. හා මේ කියන්නේ බෙහෙත් සඳහා නේ කොහොම වෙනවද? බින්කෝ හම්බ. ඊළඟට යාට තියෙන ලොකු ගාව. ඒකේ තියෙන ඇට නේද? කළු ඇට. ඇට තියෙනවා. හරි. මට යනකොට ටිකක් ඕනේ මේ ඇට පොඩ්ඩක් හරි දෙන්න. හරි. ඔව්. එතකොට මෙන්න මේ ශාකය මේ මම දැකලා තියෙනවා මේකද? අපේ වතුවලක් තියෙනවා මෙන්න මේ. මේක මම මොකද්ද මේ කොතල කියලා මම අපි නම් කියන්නේ. ඈ? කොතලද? නෑ නෑ ආ. කොතන මේක ඔව්. තේනවා මේක වර්ග දෙකක් මලක් තියෙනවා. පිපෙනවනේ ලස්සන. ඔව්. ඈ? දම්පාට මලක්. දම්පාට මලක් පිපෙනවා. මේක අපිට වඳ කරන්න බැරි විදිහට මේ ප්‍රදේශයේ තියෙනවා මේ ශාකය නම්. මේක මේක එන්නේ වань. ඔව්. අපි පස්සේ නම හොයාගමු මේක සම්බන්ධව. ඊළඟට මෙන්න මේක හබරල ගහක් තියෙන විශේෂ එකක්. මේ හබරල ගහ මොකද්ද? ඈ? මොකද්ද මේ? පොළොන් නබරල. පොළොන් හබරල. හරි. මේක ගන්නේ සර්පය කාපුවාම ඔව්. දුම් අල්ලන්න මේකෙන් තමයි මම කරන්නේ. කෑලි කෑලි කපලා කෑලි මුට්ටියකට කපලා. දාලා ඔව්. ඊට පස්සේ කොළපතකින් බඳිනවා. කොළපතේ බැඳලා බැඳලා ඊට පස්සේ පොඩි හීලක් හදලා ඒ හීලෙන් එන දුමාන තමයි අල්ලන්න කාපු තැන. එහෙම තමයි යොදාගන්නේ. ඔව්. මේ තව වර්ගයක් මම හබරල ගැන අහලා තියෙනවා. ඔය සමහරුන්ට උණ ඔය සනීප වෙන්නේ නැති වෙනකොට තම්බල ඒ වර්ගෙද? ඒකත් මේකම තමයි. ඔව් මේකම තමයි නේද? අර කොළවල ඔතලා මේ මුණුවලු පල්ලේ දාලා වෙල්ලා දාලා. හදලා කන එකක් නේද? අරක තියෙන බෙහෙත් අනෝද. එන්න එතෙන්ට. බෙහෙත් අනෝද බලන්න එන්න. මෙන්න මෙතන තියනවා කියන බෙහෙත් අනෝද. කො අපිට වෙන්න. ඔව් බෙහෙත් අනෝද. මේක බෙහෙත් අනෝද නේද? ඔව්. බෙහෙත් අනෝද. අර අපු කැනස්ස කියලා කියනවා වගේ සාකයක් හැබැයි නේද? මෙන්න මෙන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ ගෙඩිය තියෙනවනේ මේ ලස්සන ගෙඩිය. ඔව් මේ බලන්න බෙහෙත් මෙච්චර මේ කුඩා ප්‍රමාණයක තියෙන්නේ නේද? මේ කුඹුරු වැල්. කුඹුරු වැල. අන්න කුඹුරු වැල. කුඹුරු වැල. මේක කුඹුරු දලුත් ගන්නවනේ. පණුගාය කියනකොට ළමයින්ට දෙන එකක් තමයි මෙන්න මේක යට නේද? පුංචි කාලේ කජුමද කියලා දෙන්නේ. රවට්ටල එන්නේ ශාකේ තමයි මේ කුඹුරු ගා. මේ කුඹුරු මේ වැල නම් විශාල වෙන ශාකයක් මේක. මේක සමහර ප්‍රදේශවල ඇලවල් ගාව තමයි මේක අස් හිටවන්නේ. පුස් වැලයි මේ වැලුයි හිටවන්නේ මේ ඇලවල් ගාව. මම දැකලා තියෙන්නේ. මොකද අර ඉඩමක් විශාල විදියට පැතිරෙන ශාකයක් විදිහට තමයි මේ මෙන්න මේ කුඹුරු වැල. මම මේක මේ වීඩියෝ වැඩසටහනක් කරලා තියෙනවා මේ කුඹුරු. කුඹුරු කියන එක. මේක වෙල්ලංගිරිය. කළු වෙල්ලංගිරිය. මෙන්න වෙල්ලංගිරිය කියන එක. මම YouTube එකේ දැකලා නැහැ මේ ශාකෙ. මේ වෙල්ලංගිරිය කියන ශාකය තමයි මේ තියෙන්නේ. YouTube එකේ මම දැකලාම නැහැ මේ බෙහෙත් වර්ගය. ඔන්න මේ මෙතන තියෙනවා මේ වෙල්ලංගිරිය කියන ශාකය. වෙන අපිට බලා ගන්න පුළුවන්. මේ වෙල්ලංගිරියකේ තවත් බලමු මේ කටු තියෙනවා. කටු තියෙනවා. කටු. හරියට අර තියෙන්නේ වියලි කලාපයේ පැත්තේ තියෙන්නේ මේ පිළිකා වලට ගන්නේ බෙහෙත් වර්ගය. අන්න ඒ වගේ තමයි. මේ කොතල හිඹුටු නෙමෙයි නේද? කොතල හිඹුටු වගේ තියෙනවා. කොළොන්. ඔව්. අන්න. මේක මෙන්න මේ විශේෂ එක මේ කොළොන්. එතකොට මේක සමහරු රැවටෙනවා මොකද්ද? ගන්නවනේ මේ සැරේ මේ ගමන ගානකටත් යත්තේ ඕකන වයිට් තියන්න. ඔව්. තව තියෙනවා මේකට මොනවද මේ කොළොන් වගේ ශාකයක් තියෙන අනිත් ශාකය මොකද්ද? මේ කොළේම තියෙන එකක් තියෙන කොළොන් ශාකය වගේ එකක්. මේ කොළොන් වගේ තියෙනවා. ඇද්දෙමට. කොළෙත් ඔය වගේ නෙත් ටික. ඇද්දෙමට ඔයිට කොළේ උලයිනේ. ඔව්. මේ කොළොන් ශාකය තියෙන්නේ නේද? ඒකට කොළොන් ශාකයේ මෙච්චර තියෙන අත්ත. අර උඩට තියෙනවා නේ. උඩට තියෙනවා. කොළොන් ශාකය බලා ගන්න මේ ගමන හඳුනා ගන්න බැරි වුණා. මේ ගමන අවුරුද්දට මේ අවශ්‍ය වෙන ඉස්සතෙල්. ඔව් පයයට තියෙන ශාකය. ඒකට පයයට තියෙන ශාකය ඊළඟ අවුරුද්දේ කොහෙද යන්නේ? ඔළුවට ගන්නවා නේ. එහෙම නේද යන්නේ? ඔව්. එහෙම තමයි ගන්නේ. ඔව්. ලුණු වර්ණ. මෙන්න ලුණු වර්ණ ශාකය. ලුණු වර්ණ ශාකය තමයි අර හොඟක් අය ගෙනියන්නේ නේ ශාකයක්. මේ ප්‍රදේශයේ තියෙන හයිය නැති ශාකයක් නේද? ලුණු වර්ණ කියලා කියන්නේ. ඔව් ලුණු වර්ණ නැත්te කියලා කියන්නේ හරි හයි. ඔව් බඩේ අමාරු ඒ වගේම අස්ති බිඳීම ඒවට ඔක්කොටම මේ ලුණු වර්ණ ගන්නවා. මේක පොතුත් ගන්නවා නේ. පස්පංගුවම ගන්නවා නේ. ගන්න ඒකත් ගන්නවා. මේ තියෙන්නේ මේ සියලු දේවල් මේ සඳහා බෙහෙත් සඳහා යොදා ගන්නවා. අට්ටික්ක තියෙනවා වෙල් වල ගොඩක්. මේ පිළිකා වලට ගන්නවා නේද? මේක අට්ටික්ක ගෙඩිය තියෙනවා නේද? පළතුරක් විදියට ගන්නවා සමහර. ඔව් මේක ඉන්නවා කෝඳුරු වගේ જાතිය. ඊට ඉස්සෙල්ලා තම්බල වෙරුළු තම්බල අපි කන්නේ අන්නේ වගේ කන්න පුළුවන්. මේක වෙරුළු තම්බල වගේ කනවා නේද? ඉස්සර මිනිස්සු මේවා ආහාරයට ගත්තා. ගොඩක් අය.
මේක තම්බල කෑවයි කියන එක මමත් අහලා තියෙනවා මේ ආච්චිලා. ඒකයි. මේක කියලා තියෙනවා. මේවා ගෙනල්ලා තම්බල කනවායි කියලා. මේවා හැදෙන්නේ මේ වෙල් වල හැදෙනවා. ඔය හැදෙනවා. හැදෙනවා. මෙන්න මේකේ දැල්ල මැල්ලුම් හැදෙනවා. මැල්ලුමට හොඳයි. මැල්ලුමට ගන්නවා. අට්ටික්ක දළු මැල්ලුම. ඔය තියෙන. මේ කයිල. ඔව් මේ තියෙන දිගටම තියෙන. මේ කයිල තියෙන්නේ මේ විශාල විදියට කයිල නම් හැදලා තියෙනවා. මේ බේත් වර්ගයක් කරලා ඉස්සෙල්ලා හඳුන්වලා දුන්න කයිල එක තමයි මේ මෙතන තියෙන්නේ. මේ කයිල. මෙන්න මෙතන වැලකුත් තියෙනවා මොනවා. අර වැල තියෙනවා ඒක බලල් බූති කියනවා. බලල් බූසි කියන වැල තමයි මේ තියෙන්නේ මේ. අර අතන තියෙන බලල් බූසි කියන වැල මේ. මෙන්න මේ. හරියට අර තියෙන ගොනු කෑකොළ කියලා જાතියක් තියෙන ඒ වගේ ටිකක් තමයි නේද? ගොනිකා කොළ කියලා කියන්නේ. ඒ වගේ එකක් මේ තියෙන්නේ. බලල් බූසි. මෙතන තියෙනවා තව මොනවද තියෙන්නේ මේ අවට මේවා නම් දන්නවත් මේවා රාන්තේ වතුර ටිකක් කාගෙන හදිලානේ මේ අහල වර්ගෙ සම්බෝලට ගන්න. ඔව් මේ හබරල වර්ගයක් තියෙනවා මේක මේ සම්බෝල වලට එහෙම ගන්න හබරල වර්ගයක්. මේක නිකන් පාට බලන්න මේ ලා පැහැයක් තියෙන්නේ. හැබැයි කට කහන්නේ නැහැ නේද මේක? නෑ ඔක් කහන්නේ නෑ. ඔව් කට කහන්නේ. හරි. මොන කට කහන්නේ නැහැ මේ. හබරල කිව්වම කට්ටියට ගෑවුනොත් මේ කහනවයි කියලා නිතන්නේ නේද? තව තියෙනවා අල කොළ කියලා වර්ගයක් ඒව හැමත් මේක කහනවා. මේක මැල්ලුම් කන. මේක සම්බෝල කන්න පුළුවන්. මේක හිඟුරු මේ හිඟුරු පට හිඟු ඔය අලින්ට එහෙම දෙන්න කොට පටවන්නේ දෙතර ගන්නවා මේක. ඔව් මේක තියෙනවා මේ දියඇලිය අවට ගොඩාක් තියෙනවා මෙන්න මේක. මොකද හිඟුරු වැල කියලා කියන්නේ ඔන්න ඔකට තමයි මේ හිඟුරු වැල. හිඟුරු වැල ගොඩාක් ඔව් අලින්ට කන්න දෙනවයි කියලා කියනවා. එතකොට තව බෙහෙත් වර්ග වලට යොදා ගන්නවා නේද? ඔව් මේ ශාකය. ඔව් බෙහෙත් වර්ග. ගොවි වැල් දාගල තියෙනවා. ගොවි වැල් ගොවි වැල් වලට මේ ලනු හදාගන්න නේද? ගොවි වැල් කියලා කියන්නේ ලනු හදාගන්න එක නේද? ගොවියෝ වේවැල වගේ හදා ගන්නවා නේද? ඔව්. මේකද ගොවි වැල. මේක තමයි ගොවි වැල්. මේක ලොකුවට හැදෙනවා. මෙන්න ගොවි වැල්. මේකේ ඒකට ප්‍රයෝජන කියන්න පොඩ්ඩක් බලන්න මොනවද කියලා? මොනවද ප්‍රයෝජන ගොවි වැල් වලින්? මේ කැඩුම් බිඳු වලට තමයි ගන්නෙ. කැඩුම් බිඳු සඳහා තමයි කැඩුම් බිඳු. මේ බලන්න හරියට මේ නියගලා වැල වගේ තමයි මේ බලන්න. නියගලා කොලේ ලොකුයි නේද? ඔව් නියගලා කොලේ ලොකුයි මේ බලන්න අග තියෙන අර නිකන් රවුම් වෙලා ගිහලා තියෙනවා කියන්න නේද? අර නියගලා එකෙත් එහෙම තියෙනවා මේ ගොවි වැල. ගොවි වැල. කොච්චර ලොකුවට හැදෙනවා. කොච්චර වටිනා බෙහෙත්ද මේ තියෙන්නේ. මේවා දැකපු තියෙනවා. ඔව්. දැන් මේ තියෙන මේක මොකද්ද? මේ ශාකේ මේක නිල්ලවරි මෙන්න ලොකු ශාක. මේ තියෙන ඇට එහෙමත් තියෙනවා නිල්ලවරි. මේ තියෙන්නේ ඇටනේ. ඔව්. මේ තියෙන ඇට. උච්ච තැනක දැම්මම පැලවෙනවා හොඳට. මම මේ ටික ගන්නම්ම පැල කරගන්න මේ පැති වල නැහැ. මේකත් බෙහෙත්. යකි වනස්ස. යකි වනස්ස කියලා කියන්නේ මේකට. යකි වනස්ස නේ. මේක නිතරම කියවෙනවා මේ යකි වනස්ස කියන එක. බෙහෙත් වලට හොයනවා කට්ටිය. මේ යකි වනස්ස කියන ශාකේ. නිකන් කළු පැහැටි කොලයක් තමයි තියෙන්නේ. මේකට සමානව තියෙන දැත්ත කියලා එකක් තියෙනවා. දැත්ත වෙනයි. ඔව්. දැත්ත කියලා කියන්නේ වෙන බෙහෙත් වර්ගයක්. ඒකට ඒකට සමාන තව තියෙනවා ගරුණ රාජ හරි මොකක් හරි තියෙනව නේද? කරුණ රාජ වගේ කොලයක් නෑ කරුණ රාජයේ කොලයක් එන්නේ නෑ. කළු කම්බේරිය කොලය කියන්නේ කළු කම්බේරිය කියලා කිව්ව කොයිද? කළු කම්බයයි. කළු කම්බේරිය මේක දැන් ඔය පෙන්නේ කටු තියෙන මේකේ ඔය උඩ කළු කම්බේරිය කියන්නේ මේකට නේ. උඩ තිබුණ එකට නේ. හරි හරි. ඒකට කුඹුරු මෙන්න මේ සාකි ඒක සියඹලා කොලේ වගේ වෙන නම මතක නැහැ. ටිකක් වෙලා ගියොත් නම් මතක් කරගන්න. ඔව් අපි මතක් කරගමුකෝ එමනම්. ඊළඟ ශාකයකට යමු. ඔව්. මේ තියෙන මේක හරියට ඇපල වගේ නේ. ඇපල ගහ වගේ. මේක ඇත්තම නෑ මේ හොයාගෙන කොහොමද? මට නම කිව්වා මේකේ. ඔතන මේ වෙල මේක මේ වෙල. මේක මිදෙල්ල. මිදෙල්ල. ඔව් මිදෙල්ල ගහේ ගිහිලා තියෙන මොකද? ඒ අර මම පෙන්න කලින් කියපු වෙල. මේන මිදෙල්ල තියෙනවා නේ. ඒවත් වෙල් වල හැදෙන්නේ. විශාල විදිහට ලස්සන මලක් පිපෙන රතු පාට වැල වගේ නේද? ලස්සනට මලක් පිපෙනවා. ලස්සනයි පරිසරයම නේද? ඇඟේ තියෙන ගාෆ් විස જાති හැදෙනවා යටිපතුලට ඒව බඳිනවා. මිදෙල්ල පට්ට අරගෙන බැඳීම සිද්ධ කරනවා බෙහෙත් වලදී. මිදෙල්ල පට්ට අරගන්න කියන්නේ ඕකට තමයි විස
ඇදලා ගන්න. මේක දෝතලුද? මේක මේක දෝතල සුදු එක. සුදු දෝතලු. මෙන්න බලන්න සුදු දෝතලු නේ. රන් දෝතලුනේ ගොඩක් හොයන්නේ සිංහරාජයෙන් හොයාගෙන විශාල ගණන් වලට විකුණනවා. මේවා. මේ මලක් මං හිතන්නේ රුපියල් 7000ක් විතර ගන්නවා මේ සිංහරාජයෙන් රන් දෝතලු හොයාගන්න. මේ තියෙන්නේ සුදු දෝතලු නේ. ඉස්සර නම් ගියා දැන් යන්න බෑනේ වාහනයකට. ඔව්. මෙන්න පැත්තෙන් යන කල්ගල පැත්තෙන් ගිහලත් යනවා. ඔව්. යන්නත් තියෙනවා. ආහා. ඔව්. මේකේ මලක් පිපෙනවා නේ මේ දෝතලු එකේ. ඔව්. මේවෙන් මොනවද පැලවෙන්නේ? පැලනේ. පැල වෙන්නේ නේද? අට බලන්න. ඇට පැලවෙනවද මේකේ? තාම ඇට හරි ගිහිල්ලා නැහැ මේකේ. තිබුණාට. මේ සුදු දෝතලු. රන් දෝතලුත් මේ තියෙද? නෑ. රන් දෝතලු ගහක් තියෙද නේ? රන් දෝතලු මෙහෙ නැහැ තිබුණ එක මල. ඔව්. මම මෙහෙ ගෙනා සිංහරාජේ. මේ තියෙන්නේ මේ යකිනාරන් තියෙන්නේ. ඒකට මේක අපිට කිව්වේ නෑ නේද? මේක කටු වර්ණ. කටු කරඬු කියන්නේ මේකේ කහ පාට මලක් පිපෙනවා නේද? කහ පාට මලක් පිපෙනවා මේකේ නේද? කටු කරඬු යන්න. මේක කටු කරඬු කියන ශාකය. එතකොට මෙතන තියෙන කොහිල ඒක කළු කොහිලද නේ? නෑ. ඒක කළු කොහිල ගත්තා ඒක මල. ආහා. දැන් ආයේ පැලවේගෙන එනවා. හරි හරි. ඔය කියන්නේ වෙනිවල් ගැටවල. වෙනිවල්. මේක වෙනිවල් නේ. මෙන්න වෙනිවල් නේ. මේ ශාකය. ඔව් වෙනිවල් මෙන්න ඔව් වෙනිවල් හොයාගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ මේ ආකාරයෙන් සුදු පාට තියෙනවා. වෙනිවල්. විශාල කළු පාටට තමයි මේ වැල් දකින්න හම් වෙන්නේ ශ්‍රී පාද කැලේ එහෙම දකින්න හම් වෙනවා මෙන්න මේ ශාකය. එතකොට කුරුවිටාවටත් මම දැකලා තියෙනවා මේ බට දොඹලෙන අවට මෙන්න මේ ශාකය මේ වෙනිවල් පැලපවා හොයාගන්න පුළුවන් මේ පැත්තේ වලින් මේක තමයි. ඔව් තෙඹු වර්ගත් දෙකක් තියෙනවනේ. එකක් තියෙනවා මේ ඇඹුල් තෙඹු කියලා එක. ඒකද මේක? ඔය එක ඇඹුල් එක. ඕක ඔව් මේකේ කොලයක් කරගත්තාම කතාවක් තියෙනවා දියවැඩියාව සනීප කරන්න පුළුවන්. සීනි කොලේ කියලා කියන්නේත් ඕකට තමයි. ඕකේ අනිත් එක තියෙන රතු පැහැති එකක් නේද? රතු පැහැට උරු එකක් ඒක නම් ඇඹුල් රහක් නෑ නේද? මේක ඒ සාකේම තමයි අර සාකේම. ඒකම. ඔව් ඔව්. ඔන්න බලන්න මේ පොඩි ඉඩක කොච්චර ප්‍රමාණයක් වෙන් කරගෙන තියනවද? ශාක. මේකත් සුදු වෙල්ලංගිරිය කියන එක. සුදු වෙල්ලංගිරිය. මෙන්න සුදු වෙල්ලංගිරිය කියන එකක් කටු තියනවා මේ. සුදු වෙල්ලංගිරිය. හොයාගන්න පුළුවන් නෙමෙයි. මෙන්න. සුදු වෙල්ලංගිරිය. මේක වැලක් විදියට තමයි යන්නේ මේ. ඔව් සුදු වෙල්ලංගිරිය. ඔන්න හොයාගන්න පුළුවන් මේ ශාකයත්. මෙන්න මෙතන අරත්ත නේද මේක තියෙන්නේ මේ. අරත්ත කියන එක නේද මේ තියෙන්නේ මෙතන. මේ අරත්ත නෑ. මේක තිප්පිලි කියන ශාකය මේ තිප්පිලි කියන්නේ. තිප්පිලි. මේකත් මේ විට වලට එම රට කරලා වගේ එකක්. ඔව්. ඒ කනවා ඒ තිප්පිලි. මේක කිව්වද? ඒකත් ඒ වෙනුවකට. වෙනිවල්කට එකම තමයි මේ. මේ පැත්තට ඇවිල්ලා වැල. මේක ඉන්දි. මෙන්න ඉන්දි ගොබ හොයනවා සමහරු. ඉන්දි ගොබ හොයනවානේ. මෙන්න මේක තමයි ඉන්දි ගොබ. ඉන්දි කියලා කියන්නේ රට ඉන්දි නෙමෙයි. නෑ. ඔව්. තව ඉන්දි වර්ගයක් තියෙනවා. මේක අරගෙන ඔය සමහරු මේකෙන් පංකර්මාන්තිය සඳහා යොදා ගන්නවා මේකේ. මේ ගොබේ අරගෙන තම්බලා නේද? ඔව්. පොඩි ඇඹිලි මල්ල කියලා. ඔව්. ඊට පස්සේ මලු යන්න ඇඹිලි මල්ල කියන එක ඔය ඉස්සර තිබුණා ඔය වයසක අය ගාව එහෙම තිබුණ හෙප්පුව වගේ එකක් තිබුණා නේද? පොඩි මේකක්. ඔව්. ඒකටද මේ තමයි සල්ලි දාගන්නේ ඔය වගේ දේවල් කරපු තැන එකක් තමයි මේක. මේක වටිනාකම තියෙනවා. පංකොළ මේ වගේ මේ ඉන්දිකොළ තොප්පි. ඕක තම්බනවා. ඔව්. ඊට පස්සේ පාට දානවා. ඊට පස්සේ ඩයි කරනවා. ඔව්. මේ තොප්පි වියන්නේ මේකෙන් තමයි ගොඩක්. ඔය තල් කොළේට අමතරව මෙන්න මේ ගන්නවා මේ තොප්පි එහෙම වියන්නේ. අර තියෙන ලොකෝට දෙන මේ දෙල්ල තමයි. මේ දෙල්ල සාකයක් තියෙන ලොකු එකක් මේ වගේ එකක් මිදුලක වවා ගන්න ඕන නම් හොඳයි නේ. ඔව්. ජල පහරක් නෙමෙයි තියෙන තැනක වවා ගන්න තියෙනවා හරියම ලස්සන සාකයක් තමයි මේ. පට්ට අරන් ගිහලා තියෙන අපේනවනේ. බෙහෙත් වල. පට්ට අරගෙන තියෙනවා ඒ වුණාට ගහ මැරෙන්නේ. ගහ මැරෙන්නේ නැහැ. ඔව්. තාපියම ශාක තියෙනවා මෙන්න මෙතනක් තියෙනවා මේ මෙතන නම් තියෙන්නේ මේ වැල්පෙන තම්බෝල වලට හදා ගන්න පුළුවන් නේද? ඒකත් අර බෙහෙත් විශේෂයක් තමයි මේ සාරදී
තියෙන. ඔව්. ඊරස්ස පොළු. අන්න ඊරස්ස පළු තියෙනවා. මෙන්න බලාගන්න ඊරස්ස පළු කියන්නේ මෙන්න මේකට. මේ ගහක දාන්න පුළුවන් මේ වැල් අක්ක උතර දැම්මාම මේක ඒ ශාකය අල්ලගෙන වැඩෙන ශාකයක් ඊට පස්සේ පහළට මේ වැලෙනවා මේ ඊරස්ස පළු. මේකත් විශාල විදිහට හොයන ශාකයක් තමයි නේද? මෙන්න මේ හරිය මම දැක්ක නවහන්දි වගේ ශාකයකුත් තියෙනවා නේද? නවහන්දි මේ නෙමෙයි ඉස්සරහා තිබුණානේ. නවහන්දි කියන එක. නවහන්දේ අර හරිය තිබුණා නේද? මේ නවහන්දි වලට වගේ සමානයි මේ ශාකය නේද? ඊරස්ස පළු. ඒක පුංචි මේ කරල් සබෝ ගස් කරල්. කරල් සබෝ කියලා කියනවා. කරල් සබෝ කියන ශාකය තමයි මේ තියෙන්නේ. මේක ඉතින් අරසස් වලට ගන්නවා. ඔව්. මේක මේ සාමාන්‍ය මේක පැටලෙනව නේද ඇඟේ? ගෙඩිය. වේලුණාම ඔව්. මේක මේ පැටලෙනවා. මේ රතු පාට වෙනවා නේද? හරි. ශාකය. මේක වදකා. වදකහකෝ. ඔව්. මේ වතුරේ වදකහ. මෙන්න වදකහ. මේ ඔන්න. නේද? චන්ද්‍රග්‍රහණයක් එහෙම තියෙන දවසක කෑ මේක වදකහ බිව්වා නේද? සුදු වෙනවා කියලා මතකද? ඔව්. අන්න ඒක තමයි මේ වදකහ කියලා කියන්නේ. බිව්වා නේද වදකහ සුලිය කියලා බින්දුවොත් තියෙන. මෙන්න වදකහ. වදකහ. මේ වතුරේද මේක හැදෙන්නේ? වතුර පිළිලා නේද? වෙන ටික දවසක් කරනකොට හරනවා. මොකද තෙතකදී තියෙනවා අපිට හැදෙන්න. වදකහ. මොන්න වදකහ. අරක උල්වැරණිය. උල්වැරණිය. මේ තියෙන උල්වැරණිය. උල්වැරණිය. අර නිකම් වැරණිය තියෙනකන් ඒ ගාන වැරණිය. ඔව්. ඒ වැරණිය වගේම තමයි මේ කොලේ වන්නේ. උල්වැරණිය. ඒතකොට නෑ වැල් වලට මේටවන්නේ වැරණිය කෝටු කියන්නේ. මේක අනිත් එක තමයි මේ පුංචි එකක් වෙලා තියෙන වැරණියම තමයි. කොලේ බලන වැරණිය. වැරණිය. උල්වැරණිය. මේ තියෙන්නේ මේ දැන් කියමු ලුණුවිල. ලුණුවිල නම් සාමාන්‍ය මිදුල් වල පවා ඇට වැටුනොත් හැදෙනව නේද? මුහුදු පැත්තේ තියෙනවා. මේක අංකෙන්ද. අංකෙන්ද. මෙන්න මේ අංකෙන්ද ශාකෙම. මේක හැදෙන්නේ මේ ගෙඩි වලින් හැදෙනවද? ගෙඩිය හැදෙන්නේ නැහැ නේ. ගෙඩි වලින් හැදෙනවද? ශාක හැදෙනවා. මෙන්න තියෙනවා අංකෙන්ද. මේක අස්ති වලට ගන්නවා කැඩුනාම කැඩුම් බිඳුම් වලට ගන්නවා කියලා තමයි කියන්නේ. මේකත් හොයාගෙන ඉනවා ගොඩක් අය නේද? අංකෙන්ද. පොතු. අංකෙන්ද පොතු. ඔව්. අංකෙන්ද කොලක් ගන්නවද නැහැ? කොලයි පොතුයි දෙකම ගන්නවා. මේක මොකද්ද? මේ ශාකය. මේ තියෙන නවහන්දි. නවහන්දි. මෙන්න නවහන්දි තියෙනවා මේ. නවහන්දි තියෙනවා. ඉස්සරහත් තියෙනවා කියලා කියනවා නවහන්දි ශාකයක්. මෙන්න නවහන්දි. මේක එන එච්ච සරුව නෑ නිල් වෙරළු. මේකේ නිල් පාට වෙරළු හැදෙනවද? මේක හැදෙන්නේ නැහැ. මේ නිල් වෙරළු. දැන් මේ දවස්වල ඔය මූල්‍යමය වටිනාකම වැඩි විදියට පිටරට යවනවා කියලා කියන්නේ මේ නිල් ඉන්දියාව ගිහිල්ලා එනකොට ගෙනාව නිල් වෙරළු. මේ නිල් වෙරළු ගහක් තමයි තියෙන්නේ. දැන් පැලත් හිටවන සමහරව විකුණන්න තියාගෙන ඉන්නව නේද ටවුන් වල? ඔව් නිල් වෙරළු. ඔව් නිල් වෙරළු. මේ තියෙන හුලංකීරිය කියන එක නේද? හුලංකීරිය. ඔන්න දැකලා නැති අය හුලංකීරිය දැන් දකින්න නෑ වතු වල. හුලංකීරිය. මේක නිකන් අලේ අරගෙන පොටල අරගත්තාම හරියට සව් වගේ තමයි නේ. සව් බීම වගේ තමයි. පිටි ටිකක් තියෙනවා. පිටි ටික අරගත්තාම සව් වගේ. නැතුව තම්බලක් කන්න පුළුවන් මේ හුලංකීරිය. කැරට් අලේ වගේ. සුදු පාට අලයක් තියෙන්නේ. දැකලත් නැති අය ඉන්නවා ඔය සම්බන්ධ. මේක බුරුල්ල. මෙන්න බුරුල්ල. මේවා තාච්චිය මදින්න ඉස්සර ගන්නවා. කැඳරට ගන්නවා. ඔව් කැඳරට ගන්නවා නේද? තාච්චි මදින්නත් ගන්නවා ඉස්සර. දැන් ඔය කැවුම්ගේ මාදනකොට මේක දාලා තම්බල තමයි ඔය තාච්චිය පදම් කරගන්න ඉස්සරහයි. මෙන්න මේ බුරුල්ල වල තමයි ඒ දාන්නේ. මේකේ ලස්සන මලකුත් තිබෙනවා. උඩට පින්න මල වගේ එකක්. ඒ වෙනුවෙන් තමයි මහවැල කැපුවා. ඒකයි. ඒ කැපුවේ. ප්‍රාදේශ සභාවේ දවස් මధుරයි කියලා කැපුවා. ඒක තමයි. වනාන්තර වවන්න බැරි එකක් තමයි ඒක. මෙන්න බුරුල්ලකේ තියෙනවා මේ මල් පිපිච්චා මේ සිවිය. මේ තියෙන බුලත් කොළේ වගේ. මේ තියෙන සිවිය. මේ සිවිය. බුලත් තැලම තමයි නේද? බුලත් තැලම තමයි නේද? නෑ. ඒ සමාන පුස්මක් තියෙන. සිවිය එකේ බුලත් තැල වගේම තමයි බලන්න වෙන්නේ සිවිය. හරි දුර්ලභයි. මේවා හොයාගන්න නැහැ. මේක කදුරු. ඔව් මේකට කියනවා දිවි කදුරු කියලාත් නේ කදුරු.
මේක මේ යන්ත්‍ර මන්ත්‍ර වලට නේද? කපන්න ගන්න. ඔව් මේක ගන්නවා අර ගෙඩි තුනේ ඒවා. ඉල්ලනවා ගොඩක්. අර ගෙඩිත් තියෙනවා නේ. අර අතන තියෙනවා. අර තියෙන ගෙඩි. මේවා ගෙඩි තුනේ ඒවා හොයන ගොඩක් අය ඌණියන් කටයුතු සඳහා එන. ඔව්. මේක හීන් දෙමට. හීන් දෙමට මේ. මේ ගෙඩිය හරියට මේ කටු හිම ගන්න පුළුවන් නේද මේ දෙමට එක. කටු ඇනුනේ ඒවා. කටු ඇනුනේ කිරි දැම්මාම මේ ඉදිච්ච ඒවා. ඔව් අර ගත්තාම හීන් දෙමට. ඔව්. මේ හීන් දෙමට ඇත් දෙමට කොහොම ඇත් දෙමට කියලා තියෙනවා. ඉතින් බලන්න හීන් දෙමට මේ තියෙන්නේ බොකොළ වැල් කියන බොකොළ තියෙන බොකොළ වැල්. මෙන්න බොකොළ වැල් කියන එක. බොකොළ වැල්. ගාල් කියලා කියන්නේ බොකොළ වැල් ගාල්. මේ වැල නේද? බොකොළ වැල් කියන්නේ. මේකනේ. මේ බොකොළ වැල නේ. ඔව් මේක තමයි මේ තියෙන මේ අනුරාධපුර පැත්තේ මේ වැල් ගොඩක් තියෙනවා. මේක පෙනි ජම්බු. මේ වැල නේද? මේක ගිහිලා තියෙන එක නේද? බොකොළ වැල කියලා කියන්නේ. ඔව් මේක නම් ජම්බු. මේක තමයි මේ වැල. මේ ආධාරකයක් විදිහට තමයි මේ සාකේ ගිහිලා තියෙන්නේ. මේක බටකිරිල්ල. බටකිරිල්ල. මේක කැලෑවල අපිට ගොඩක් දකින්න හම්බෙන එකක් තමයි. ඔව් බටකිරිල්ල. පණු රෝග වලට ගන්නවා. ඔව් බටකිරිල්ල. මෙන්න බටකිරිල්ල. මේවා මේ කැලෑවේ කපලා දානවා මේ පණු පොඩි ළමයින්ගේ පණු රෝග වලට යොදා ගන්නවා කියලා කියනවා මේ ශාකය. මේක එක අලුතෙබු. අලුතෙබු. මේ කැමරට ගන්න අලුත ගන්න බෙහෙත් වලට ගන්නවා නේ. බෙහෙත් වලට ගන්නවා. ඔව් අලුතෙබු. මෙන්න බලන්න අලුතෙබු නේ. අලුතෙබු. මේක අලු කියලා කියන්නේ ඇයි මේකද? පාට නේ අලු ගතියක් තියෙනවා මේ. මෙන්න බලන්න මේ අලු තියෙනවා මේ. අලු ගතියක් තැවරෙනවා. අලුතෙබු. අරක මල ඕන්න. ඔව් මෙන්න තියෙන ලස්සන මල මේ හීන් දෙමට. ඔව් මේ හීන් දෙමට. හරියට ඇද්දෙමට එකේ මල වගේම තමයි මේ. ඇද්දෙමට එක දම් පාටයි. ඔව් ලොකුයි. බලන්න මේකේ බලන්න ලස්සන මලක් තියෙන්නේ. මේ සාගයක් හිටව ගන්නවා නම් හරි හොඳයි. මිදුලකෙන් ඖෂධීය වටිනාකමක් තියෙනවා නේ. ඒ කියන්නේ මිදුලත් ලස්සනයි. ඒ වගේම මේ පිළිවෙලකට ලස්සනට වගා කරනවා නම් හොඳයි බෙහෙත් ටික. ඒ කියන්නේ මේ ඇද්දෙමට නෙමෙයි මේ හීන් දෙමට මේ ගෙඩි. මේ වෙනුත් පැලවෙනවා නේ ඇට අරගත්තාම. කස්තුරි දෙහි. ඔව් සර්ප විසට ගන්න කස්තුරි දෙහි මේ. කස්තුරි දෙහි තමයි මේ තියෙන්නේ. කස්තුරි දෙහි පොඩි ගෙඩියක් තියෙනවා නේද? ඒක මේ ඔව් මේකේ මේ තියෙන පැල ඒව තමයි ගොඩක්. මේක බලන්නකෝ හරියට දෙහි පුස්මයි. පැංගිරි. මෙන්න කස්තුරි දෙහි. එතකොට මේක මේ ඇට පැලවෙනවද? ඇට පැලවෙනවා. මේ තියෙන පැල නේ. පැල ගොඩක් තියෙනවා නේද? මේ මට දැන් අද නම් අරන් යන්න බෑ මම වෙනත් කාර්යයක සඳහාත් එක්ක තමයි ආවේ. ඒ හින්දා වෙන දවසක මම එනවා. පැල ටිකක් ගෙනියන්න. පොඩිව වැටිච්ච ඒවා. ඇට ටිකක් ගෙනියන්න. මේ ඔව් ගෙනියන්න මම පස්සේ එන්නම්. මේ තියෙන බෙහෙත් දැක්කහම ඉතින් හරි ආසයි මේ මෙහෙම වත්තක් දකින්න. මේ තියෙන සාමාන්‍ය ගමකවත් නැහැ මෙහෙම එකක්. මෙන්න මේ ශාකය මොකද්ද? මේ ශාකය. ඕක මේ රස්සන්ට මල් වලට ඕන එක. මල් වලට ඕන ශාකයක්. මේ කිරිපලුව කන්නේ. කිරිපලුව අර ඉස්සලා අපි ඒකමයි. ඔව්. මේක නම් ඇක්ටේරියා නේද? ඇක්ටේරියා කියන ශාකය. ඒක මල් පිපෙනවා. කෙවල් ගාවට වල තියෙනවා. මෙන්න මෙතන තියෙනවා අර බින් කොහොම තමනේ. මේක අනිත් එක කියලා. තුවාල හොදන්න හරි. තුවාල හොද ගන්න අනිත් එක. වල් බින් කොහොම. ඒකත් බටකිරිල්ල. බටකිරිල්ලම තමයි මේ ශාකය. ඒක දොඩම් පනා සර්ප විසට ගන්න. දොඩම් පනා. මෙන්න දොඩම් පනා මේ. පනා දොඩම් පනා. නේද? ගම් ඉඳන් ඇදලා තියෙනවා නේද? දොඩම් පනාව කියලා ඇදලා තියෙනවා. බලන්න මේ දොඩම් පනා. ශාකේ දොඩම් පනා කියන එක. මේක හඳුනගන්න මේ දොඩම් පනා කියන ගහ තමයි. ඉතින් මේ වැඩසටහන හරි වැදගත් වෙයි මේ මොකද බෙහෙත් වර්ග දැකලා නැති හුඟක් අයට මේක දැනගන්න පුළුවන් ගොඩක්ම බෙහෙත් තියෙනවා මේ වත්තේ. ඉතින් මෙන්න මේක තමයි මේ අර ලුණු වර්ණ තව ශාකයක් නේද? මේ ලුණු වර්ණ ශාකයක්. අන්න අතන තියෙන ගහක් මෙන්න මේක අපි පතුවල ඉස්සර තිබුණා මෙන්න. කරිංගල. ඕකේ අල ගන්නවා. කරිංගල කියලා කියන්නේ මේකට. හරි. කරිංගල. මෙන්න බලන්න කරිංගල මේක අල ගන්නවා කියලා කියන මේක මලක් තිබෙනවා නේද? මලක් තිබෙනවා. අනිත් මලව අබරලම හරි. මේව ගන්නේ මොනවටද? කැඩුම් බිඳුම් වලට ගන්න ඕන. මේ ශාකය. දැන් අද බෙහෙත් ගොඩාක් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන් මේ වෙන අයට හඳුනා ගන්න බැරි ඒවා මේ අන්නාසි විශේෂත්වයක් තියෙනවා සාමාන්‍යයෙන් නැස
ඒ අන්නාසි නම් ගල්අන්නාසි. ගල්අන්නාසි. මේ තියෙන ගල්අන්නාසි. මේව ගල්අන්නාසි කියන්නේ හේතුව ගල් වල තමයි මේව ගොඩක් ගල්වලට හැදෙන්නේ. හැදෙන්නේ. ගල් උඩ හැදෙනවා. හැබැයි කළු පාට ගෙඩියක් තමයි තියෙන්නේ. අර මාංශ ප්‍රමාණය පොඩි ගල්අන්නාසි. ඒක ගල්අන්නාසිම හොයනවා තොවිල් වලට හොයනවා සමහරවිට බේත් වලට හොයනවා නේද? ඒවට ගන්නවා. ඔව් ගල්අන්නාසි. ඔන්න ගල්අන්නාසි තියෙනවා මෙතන. මේක දෙමි විජු කියන එක. මේක ඔව් දිමි බිජු කියලා කියන්නේ දිමි බිජු. මේ ශාකයට මේ දිමි බිජු. මෙන්න දිමි බිජු කියන ශාකෙම ශාක තියෙනවා. මෙතන තියෙන සියලුම ශාක මට පේන විදිහට බෙහෙත්ම තමයි. මේ තියෙන ඒවා ඔක්කොම බෙහෙත්. මේ ඉතුරු කරලා තියෙනවා. ඉතින් බලන්න මෙන්න මෙතන තව පොඩි ශාක ටිකක් තියෙනවා. මෙන්න මේවා මොනවද? මේක ඔව් මේක සතුට සම්මැට්ට. ඔව් සතුට සම්මැට්ට කියන එක තමයි මේ තියෙන්නේ. මේ බලන්න බිම තියෙන ඒවා. මේ මෙතන තව ශාකයක් තියෙනවා. ඔව් මේවා කරල් සබු. කරල් සබු පැල තියෙනවා කොට. ඔව් මෙන්න මේ ශාකයේ මෙතන තියෙන්නේ. මෙන්න මේ පොඩි ගහ. ඕක මේකද? ඔව් මේක ඉන්නේ හීන්නිදි කුඹ. හීන්නිදි කුඹ නේ. ඔව් පොඩි ගහක් වුණා නේද? ඔව් ඕක තියෙනවා හරි ඉස්සරහා ගොඩක් තියෙනවා. මේකත් තෙහෙත් පැලයක් මේ. ඒක මොකද කලාඳුරු. කලාඳුරු. කලාඳුරු කියන එක. මේ කලාඳුරු. මේක කුප්ප වේනියම්. ඒ කුප්ප. මෑත කාලේදී ආందోලනයේ ලක් වෙලා තියෙනවද නේද? විසයි කියලාත් කියනවා මේක. සමහරු පොඩි ළමයින්ට විස වෙලා තියෙනවා කියලාත් කියලා මේ ළඟදී මම දැක්කා වීඩියෝ මේක. හැබැයි අතීතේ ඉඳන් මේක ආහාරයට අරන් තිබෙනවා. පූතන්ට ඔව් පූසෝ කන්නේත් මේ කොළ නෙවෙයි මුල කියලා කියනවා. ඒ එහෙම කතාවක් තියෙනවා නේද? තිප්පිලි වර්ගයක්. මේ තිප්පිලි වර්ගයක්. ඔව්. මේකද? ඒක තිප්පිලි වර්ගයක්. ඔව් තිප්පිලි වර්ගයක්. තිප්පිලි. අතකන කුරුඳු ගහ. කුරුඳු. වෙනුවලකට මේක කුරුඳු වර්ගයක්. කුරුඳු දවුල් කුරුඳු නෙවෙයි. නෑ නෑ. හොඳ කුරුඳු එකක් නේද? හොඳ. ඒකෙත් කුරුඳු වර්ග 3ක් 4ක් තියෙනවා නේද? ඔව් දවුල් කුරුඳු තියෙනවා. සීනි කුරුඳු, දවුල් කුරුඳු, මොහොම කුරුඳු වර්ග තියෙනවා කුරුඳු වල. මේ හීන්දෙමට පැල ඔය. ඈ? හීන්දෙමට පැල. කොහේ හින්දෙමට පැලේ? මෙන්න මේ පැලේ අපිට කිව්වේ නෑ මේක මොකද්ද කියලා. මේක මොකද්ද කියලා කිව්වේ. ඒක තමයි හීන්දෙමට. හීන්දෙමට. අපි දැන් ඉස්සෙල්ලා බැලුවේ හීන්දෙමට. ඒක මේ ආයේ පැලයක් තියෙනවා මෙතන හිටවලා. මම නම් කියන්නේ මේ පැල තවාණක් දාන්න කියලා වෙලා මේකේ. දැම්මොත් හොඳයි. හා? පැල තවාණක් දාන මේ පැල බෙදා හරිනවා. මේ කී කිරින්දිය. කී කිරින්දිය. ඔව්. බෙදාන්නේ එනවා දවසට ඔය ඇවිල්ලා ඉතින් එක එකන අරගෙන යනවා. මේ පුළුවන් විදිහට කරනවා. මොකද මේක තමයි ඉස්සර බෙහෙත් වතු කෙරුවා. ඔව්. ඔය ජනසේන කම්පැනියෙන් දැන් මම වතු කෙරුවා. එහෙමද කරන්නේ? ඔව් ඒගොල්ලන්ගේ අර මිදිගම රාජ්‍යයේ බෙහෙත් වතක් කරලා ඒක. හරි. ඒ කියන්නේ ආයුර්වේදික. ඔව්. ඒගොල්ලෝ තමයි මට ඒක මම කළා දුන්නේ. එතකොට මේ තව උදව් කරපුවා ඉන්නවද මේ මම මේ පැල හරියස්ලා ඒගොල්ලෝ ගිහින් දුන්නා. මමත් එක්කන් ගියා. ඊට පස්සේ මම හිටවල සේරම කරලා ආවේ ඒවා. එතකොට උදව් කරපුවා ඉන්නවද බෙහෙත් හදාගන්නේ උදව් කරපුවා ඉන්නවද කාටවත් උදව් කරලා තියෙනවද? මුදල් නේ බෙහෙත් වතු හදාගන්න උපදෙස් දෙන්න ඒ වගේ දේවල් කරපු අය ඉන්නවද? ඒ කවුරුත් නැහැ උපදෙස් දෙන්නේ. ඔව් නෑ ඔබ උදව් කරපුවා ඉන්නවද වෙනත් අයට? මම උදව් කරනවා. ඔව් කාටද උදව් කරලා තියෙන්නේ? දන්න අය ප්‍රසිද්ධ අය ඉන්නවද? දැන් මහත්තුරු ආපුවාම මේවයි කිව්වා. මම මේ පැලේ හරියස්ලා දෙනවා. එහෙම කරලා දෙනවා. පැල අඳුරගන්න බැරුණාම අහවල් ගහ මොකද්ද කියලා අහන අයත් ඉන්නවා. ඔව්. ඒ ඕනම ශාකයක් නමක් කියන්න පුළුවන් නේ. මේ සෑහෙන්න ලංකාවේ හැම පළාතක වගේ යවෙනවා. ඔව්. යවුනම ඒ පළාත්වල තියෙන බෙහෙත් වර්ග ගාම මතක තියාගන්න. මතක තියෙනවා. මතක තියෙනවා. ඔව්. පළාත උනත් කියන්න පුළුවන් මේ ශාකයේ තියෙන තැන නේ. තියෙන ආවර්තන කියලා. මම නොගියට කියන්න ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්. පුළුවන් හරියට. හැඩහුරුව කියන්න පුළුවන් මේ මෙන්න මේ ස්ථානවල මේක තියෙන්න පුළුවන් කියලා කියනවා නේ. කියන්න පුළුවන්. ඔව් අපි එහෙමනම් ඉස්සරහට යමු තව ශාක තියෙන විදිහට බලන්න. මේ පැත්තෙන් පොඩ්ඩක්. අර පැත්තෙන් පොඩ්ඩක් තියෙනවා. මේක තුන මම ඔය මේක කරන කාට හරි ප්‍රයෝජනයක් කරන කැඳකට හරි. ඔව්. මේක තේ ගහ. මේක තේ ගහක්. මෙන්න තේ ගහක් තියෙනවා. 23 වර්ගයේ තේ ගහක් වගේ පේන්නේ. තේ ගහ. ඔව්. තමන්ට තේ දළු වුණත් හදාගන්න පුළුවන් වන්න දළු ටික කඩලා. හදන්න පුළුවන් මේ අතෝලින් මම අතෝලින් හදාගන්න පුළුවන්. මේ බලන්න මේ තියෙන නෙල්ලි ගහක්. නෙල්ලි ගහක් තියෙනවා. මෙතන තියෙන පොඩි කරපීච ගහක්. මේක නකල්ස් වල තියෙන.
නකල්ස් වල තියෙන කරපිංච කාලෙ මේ හීන් හරි පුංචි මේ කොළහෙම හරියට පුංචි එකක් තමයි. මේක මේ හාතවාරි වර්ගය. හාතවාරි අම්පාර පැත්තේ. අම්පාර පැත්තේ දෙන හාතවාරි වර්ගයක් තමයි මේ තියෙනවා. මේක තමයි මේව සිනියට ගන්නේ වැල්. මොකද්ද කියන්නේ? මස් බැද්ද. මස් බැද්ද කියන ශාකය. මේ මස් බැද්ද. මස් බැද්ද කියන ශාකය තමයි මේ තියෙන්නේ. ඒක මේ සීනි වලට විශේෂයෙන් යොදා ගන්නවා කියලා කියනවා. ඒක අඩුයි. මේක තමයි කැහි පිත්තන් කියන්නේ. කැහි පිත්තන් කියන ශාකය මේක ජෙලි වගේ හදාගෙන මේක ජෙලි වගේ හදාගන්න පුළුවන්. කනවා. ඔව්. ජෙලි වගේ එකක් තමයි මේක තියෙන්නේ. මේ කොටලා ගත්තාම මිදෙන්න තිබ්බාම ජෙලි වගේ එකක් එනවා නේ. ඔව්. මේක කුඩු මිරිස. කුඩු මිරිස. මෙන්න කුඩු මිරිස වැල. මේකත් තියෙනවා දියලි අසල තියෙන කුඩු මිරිස එක මේ තියෙනවා. ඔයාලා කියලා ඇති. කටුත් තියෙනවා මේ කුඩු මිරිස වැල මේ. මෙතන තියෙනවා මේ ශාකය නම් දැන් කිව්වා අපිට නේද මේක උසතන කියන ශාකය මේ බලන්න මේ. එන්න මෙතන විශේෂත්වයක් තියෙනවා මේ පාදයේ තියෙනවා කියලා කියනවානේ ශ්‍රීපතුල. පාද ලාංඡනය තියෙනවා කියලා කියනවා මේකේ මේ ශ්‍රීපතුල. මේක තමයි කිරිපොඩු එක නියම. කිරිපොඩු ශාකයක් තියෙනවා මේක හරියට වෙල්වට් ඇපල් ගහ වගේ තමයි නේ. මේක කිරිපොඩු ගහ. පන්සල් වල මම දැකලා තියෙනවා මේ ශාකේ. මේක දමින. මේ මේකත් මේ මම පළමු වතාවක් තමයි මේ දැක්කේ. දමින කියලා අපි අහගෙන තියෙන වැල් වර්ගයක්. පොඩි අපි පැත්තේ තියෙනවා. දමින වැල කියලා එකක් තියෙනවා. ඒ වැල මොකද්ද ඒක? වැල කියලා නෑ. නෑ ඔය දමින කියලා වැලක් තියෙනවා. ඒකේ හැදෙන කරල් තම්බලය වෙලා විස ඇරලා ඒ දඹල එකද? දඹල වගේ වැලක් තියෙන්නේ. අවරද? ඔව් අවර නේද? අවර. ඒ තම්බල ගන්න. හරි. දමිල කියලාත් කියනවා. ඒ අය විශේෂයෙන්ම ඒ පැතිවල දමින. අරක ලුණු වර්ණ ගහක් තමයි ඔය. අර ලුණු වර්ණ ගහක් තියෙනවා. කාමරංග ගහක් තියෙනවා. මේක රමටන් ගහ ඒකේ ගෙඩි හැදෙන්න. මෙතන ගහක් තියෙනවා. මෙන්න මේ ගහ මොකද්ද? මේක ගල් වෙරළු. ගල් වෙරළු ගහක් එතන තියෙන්නේ. මේක ශ්‍රීපාද කැලේ තියෙනවා ගොඩක් වෙලා. ඔව් තියෙනවා. ශ්‍රීපාදේ ගොඩාක් තියෙනවා තමයි ගල් වෙරළු ශාක. මේක තියෙන්නේ මේ මිල්ල නෑ. මේක මේ තොටිල. තොටිල නෑ. කරඳ. කරඳ වර්ග දෙකක් තියෙනවා. කහ කරඳ කියලා එකක් තියෙනවා. මේක කහ කරඳ තියෙනවා. මේක තමයි මගුල් කරඳ කියන්නේ. මගුල් කරඳ කියන ශාකය තමයි මේ තියෙන්නේ. කහ කරඳ ලස්සනට පාරවල් ලස්සන වුණාට ඒකේ වැඩක් නෑ. මේ කරඳ පැල තමයි ගොඩාක් තියෙන්නේ. මේක කහද මේක? මේ හරං කහ. අරං කහ කියන එක තමයි මේ තියෙන්නේ. පැල වෙන. ඒකේ ශාකය ලොකු ශාකයක් අපි අර හරි දැක්කනේ. අරං කහ එකක් තිබුණානේ. මේක කොතල හිඹුටු. මේක කොතල හිඹුටු. මේක හිඹුටු තියෙනවනේ වර්ග දෙකක් තියෙනවා. ඔව්. තව තියෙනවා සාමාන්‍ය හිඹුටු එක. කහ පාට ගෙඩියක් ඇගෙන ඒක කැමරට ගන්න එක. මේක කොතල හිඹුටු. මේක දියවැඩියාවට යොදා ගන්නවා. මේක මේ දැන්ට අපිට පේටර්න් එක තියෙන්නේ ජපානීට අයිති වෙලා. ඒ කියන්නේ අපෙන් අරන් ගිහිල්ලා ජපානයේ කට්ටිය මේකේ අයිතිය අරගෙන තියෙනවා. අපිට තියෙන සාකයක් නෙවෙයි. ඒකට අපිත් එහෙ බෙහෙතක් හදනවා නම් එයින් අවසර ගන්න මට්ටමට පත් වෙලා තියෙනවා දැන් මේ ශාකය. ඒ කියන්නේ අපිට පේටර්න් එක ගන්න බැරි වුණා මේගොල්ලෝ අරගෙන අපිටම විකුණනවා බෙහෙත් හදලා නේද? මේ වැල් මැඩියා. වැල් මැඩියා කියන ශාකය වැලක් විදියට තියෙන්නේ. වැලක්. බලන්න ඒකේ තියෙන විශේෂය මේ ගස් ගොඩක් ඒවා අඳුන ගන්න බැරි වෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මත තියාගන්න පුළුවන් ඒ නේද කට්ටියට. වැල් මැඩියා. ඔව්. මොනවටද ගන්නෙ? ඔය කඩු බිඳුකට තමයි ගන්න. ඒ වැල් මැඩියා අර පැත්තට තියෙන විශාල විදියට වැලක් ගිහලා වැල් මැඩියා නේ. මෙන්න මේ ගහ මොකද්ද? ඒක මල් ගහ. මල් ගහක් නේද? අර විසක් මල් වගේ ලස්සන මල් වැලක් හැදෙනවා. මේ නම් පුවක් නේ. මේ රත්න විති වැලක්. රතුනි විති. ඔව් නේ. මේ ළඟ දිගනවා මේක. ඒක දුර්ලභ එකක් නෙවෙයි. ඒක නම් දකින්න තියෙනවා නේද? තියෙනවා. මෙතන මේක ගජමදාර. මෙන්න ගජමදාර උඟක් අයට හඳුනා ගන්න බැරි එකක් මේ ගජමදාරා කියන එක. ඔව් මේ නෑ මම ගොඩක් වීඩියෝ වල දැක්ක මේ ගජමදාර හඳුනා ගන්න බැරුව. මේක මේ අර
අලි යන්නේ නැහැ කියලා කියනනේ මේ ශාකේ ගාවෙන්. මේක බය මේ කෝටුව ඇන්නේ මේකේ කෝටුවක් තමයි අලි මේක තමයි අලි බලා ගන්න ගන්නවා කියලා කියන්නේ නේද? ගජමදාර. මේක බලංගොඩ පැත්තේ තියෙන විශාල ශාකයක්. මේ මැද්දේකට තියෙන ලොකු ගහක්. ගජමදාර ඔන්න බලාගන්න ගජමදාර. මේක හැදෙන්නේ මොනවද? ඇටද? මේක ඇට හැදෙන්නේ ඇට 100කට දෙකක් පළවෙන්නේ. පළවෙන්නේ. ඔව්. ඒකට මේක ඒක බෙහෙත් වර්ග. මොනවද ඒක? ඒක මට මතක නැහැ හරියට. ඔව්. මෙන්න තවත් බෙහෙත් වර්ගයක්. ඕක බෙහෙත් වර්ග පහක් තියෙනවා ඕකේ. ඔව්. ඕක තමයි ඉස්සෙල්ලම වේද මහත්තයා ඉගෙන ගන්න ගියාම පෙන්නන්නේ. ඉස්සරහම පළමුවෙන්ම ඉගෙන ගන්න ශාකයලු මේ වේද මහත්තයෙක් මෙන්න මේ ශාකය පිළිබඳව. බලන්න මේ ශාකය මොනවද ඔබ අඳුරනවද කියලා මම. ඔහුට මතක නැහැ. තව ටිකකින් නම මතක් වෙයි අමාරු විට. මේක ඒක ජම්බෝ වෙල්ඩට් බෙල්. මිඩල් ඇපල් කියන්නේ. වෙල්ඩට්. මේක ඒක අඟුණ. අඟුණ. ඇත්ත අඟුණ. ඇත්ත අඟුණ. තව අඟුණ වර්ගයක් තියෙනවා ඔය දියවැඩියට එම කන්නේ තිත් අඟුණ. ඒක ටිකක් කළු පහයි මේක හැබැයි සුදු පහයි. මේක ඇත්ත අඟුණ. ඇත්ත අඟුණ. මේ ඇත්ත අඟුණ කියන ශාකය මේ තියෙන කරවෙන්ච. මෙතන තියෙන මෙන්න මේක ඒක මල් වලට කියලා තමයි ගෙනල්ලා හිටවල තියෙන්නේ. මල් වර්ගය. ඔව්. මේක කතුරු පිළ. කතුරු පිළ. පිළ වර්ගයක් තියෙනවා තවත්. පුංචි පිළ එකක් තියෙනවා කතුරු පිළ තියෙනවා නේද? ඔව්. ඒ කටු පිළ. කටු පිළ. ඔව්. කටු පිළ තියෙන්නේ මේ ඇඹිලි පිටිය වගේ පැතිවල. තියෙනවා මෙහෙ තියෙනවා. මෙහෙ තියෙනවා නේ. ඔව්. කටු පිළ. පිළිකා වලට මේක නම් මේ ගන්න ශාකය. මැලේසියන් මොරගහ. මැලේසියන් මොරගහ. කො මේක මේක මොරගහ. මැලේසියන් මොරගහ. මේක තුම්පත් කුරුඳු. තුම්පත් කුරුඳු. මේක අටදුර රතේ. තුම්පත් කුරුඳු. ඔන්න තුම්පත් කුරුඳු බලමු කොලයක් අරන්. පැංගිරි පුස්මයි නේ. ඔව්. මේ ලොකු ගහ මොකද්ද වෙන්නේ? ඒක තෙල් කැකුණ. තෙල් කැකුණ. කැකුණ. ඔව්. අර ඇලවල් අද්දර එහෙම අර පොඩි ඇටයක් වැටිලා තියෙන ඒවා නේද? ඔව්. කැකුණ. තෙල් කැකුණ. මේවා ඉස්සර ඉටිපන්දම් වගේ හදාගත්තලු මේ කැකුණ ඇට අරගෙන ඒක නෙමෙයි. මේක නෙමෙයි. තව එකක් තියෙනවා. කැකුණ. ඒකේ මැලියන් එනවා. මැලියන් එනවා නේද? ඒවා අරගෙන මේ අපිට පුච්චන්න පුළුවන් අර මදුරුවන්ට ඒ වගේ ඒගොන්ට පන්න හරිනේ නේ. බින්කෝම. මේ නියම් බින්කෝම එක තමයි මේ තියෙන්නේ. බල් බින්කෝම මේකනේ. මේක. මේ බින්කෝම. මේව තමයි අර කිලෝ එකක් 10000ක් 18000ක් වෙනවා කියලා කියන්නේ නේද? වේලපු එක. මේ බල් බින්කෝමක් තියෙනවා තන. මේක මොකද්ද? මේකද? මේක මල් මදාර. මල් මදාර. මේ මල් මදාර ගහ. මල් මදාර ගහ. කරාබු. ඒක නම් දකින්න හම්බ වෙනවා. මෙතන වරා ගහක් තියෙනවා නේද? වරා. එළවරාද නැත්තම් එළවරා කියන එක නේ. මේක රත්නිටුල් කියලා අහලා තියෙන්නේ. ඒක තමයි මේ නේද? රත්නිටුල් ගහ. රත්නිටුල්. මේක කටුබෝ. මේ බෝකොලේ වගේම තමයි කටුබෝ කියලා කියන්නේ. ඔව්. ඔක විදේශීය ශාකයක්. විදේශීය ශාකයක් විදිහට තමයි කටුබෝ එක නේද? මේ තියෙන කටුබෝ ගහේ ලොකු ඒ පැල තියෙන මේ මහගහ තුන කැපුවා. මේ කුඩා අරිසි. කුඩා අරිසි කියන ශාකය මේ. කුඩා අරිසි මහා අරිසි කියලා දෙකක්. කුඩා අරිසි. මේ තියෙන්නේ කරගස් මැල්ලුමට එම කරකොල. කරකොල මැල්ලුම් අහලා තියෙනවනේ නේද? ඔව්. කරකස් වගේ තමයි තියෙන්නේ මේ කර ශාකය. ඔය බෙහෙතට ගන්නවා. කරකොල ගන්නවා. බෙහෙතට. මේක නම් මේ අර ආක්‍රමණික ශාකයක් කරනවා දැන් ගන්නෙ නැහැ ඔය. වන්නේත් නැහැ. ඔව්. මේක දැන් කන්න එපා කියලා කියන මට්ටමට පත් වෙච්ච ශාකයක්. මේකත් මේ ලස්සනට මල්
නුග. ඔව් ඒක නුග ශාකය තියෙනවා. මේක නම් ලස්සනටත් ඕන ශාකය. මෙන්න මෙතන තියෙනවා බේන්දුරු. බේන්දුරු. මෙන්න තියෙන බේන්දුරු. බේන්දුරු. ඉස්සර සරුංගල් හදන්න ගන්නවා ළමයි. මේක කොලේ අරගෙන ඕකේ අල කනවා. අලක් කනවා නේද? තම්බලද ගන්න? තව මේක ගන්න බේත් වලට මොනවටද? බේන්දුරු ගන්න. කැඩුම් බිඳුම් වලට ගන්න බේන්දුරු. මේ කල්වේර් එකක් මෙතනක් තියෙනවා. මේක ඒ අර බට කිරිල්ල. බට කිරිල්ලමයි නේ. මේක කැලේ හැදෙන්නේ මේ හොයන්න හරි අමාරුයි. මේකට එන්නේ රෑන මැඩිය. රෑන මැඩිය. මේ ගස්වල ආධාරකයක් විදිහට පරපුටු ශාකයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් මේ. ගහක් අල්ලගෙන තමයි හැදෙන්නේ. හරියට අර කපුටු වෙසක් කියලා තියෙන්නේ. ඒ වගේ තමයි. මොකද්ද මේකට කියන්නේ? දැන් නම මොකද්ද කිව්වේ? මේක රෑන මැඩිය. රෑන මැඩිය. රෑන මැඩිය කියන්නේ ශාකිනේ. මතුකම ලයින් එකේ තියෙනවා. මතුකම පැත්තේ තියෙනවා කියලා අපි සඳහන් කරා. තියෙනවා දරණේකලම. දරණේකලද ඔබතුමා? ඔව්. ඔබතුමා දරණේකල එහෙම. ඔව්. මෙන්න දරණේකල කෙනෙක් කියලා ඔන්න දැන් හඳුනා ගන්න පුළුවන්. ඒකට බෙහෙත් දන්නේ නේද? දරණේකල කෙනෙක් තමයි මේ ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. දරණේකල කොහෙද? දරණේකලෙන් අල්ලුපුගම ඉන්නේ දීනේකලියට කියන්නේ. නක්කාවිට ගමට තමයි දරණේකල මායිම තියෙන්නේ. හරි හරි. ඒ පැත්තේ කැලවල තියෙන බේස් සෑහෙන්න. සෑහෙන්න තියෙනවා නේ. අරක පත් කෑල කියන එක. පත් කෑල. කෑල ගස් වර්ග තියෙන කටු කෑල කියලා තියෙනවා නේද? මෙන්න මේකත් කිව්වේ නෑ. ඕක නිල් තෙල්ල. කොටනගල්ලා ඉන්නේ. නිල් තිල්ල. නිල් තිල්ල. නිල් තෙල්ල. නිල් තිල්ල. අර කෑල පැලයක් තියෙනවා නේද? කෑල. පත් කෑල. පත් කෑල. කටු කෑල. වර්ග ගොඩක් තියෙනවා නේද? මේක ලෝලු. 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 දළු හරියෙන් දවස් 5ක් කෑවොත් මට ඒක යන හවුරුදු ලොකු ගන්න ඉට්ටාවටම සුවයි කියලා. ලෝලු. ලෝලු. ලෝලු තමයි මෙතන තියෙන අර ලොකු ශාකය. එතකොට ලෝලු ඇටද පැලවෙන්නේ? ඇට පැලවෙන්නේ. ලෝලු ඇට. තියෙන මේ කාලේ නෑනේ ලෝලු ඇට. ඒක තමයි කරනවා ඒක. පළතුරක් විදිහට කරනවා. පළතුරක් විදිහට. ඒක තවත් අපිට පෙන්වන්න පුළුවන් තියනවාද මේ ප්‍රාණ ජීව වගේ ඒවා තියනවද මේ ප්‍රාණ ජීව තියෙනවා එක ගහක් මේ තියෙන්නේ කටුපිල කියන එක කටුපිල මේක තියනවා මේ පිළිකා වලට කටුපිල ගොඩක් හොයන සාගයක් තමයි කටුපිල නේ කටුපිල කියන්නේ මෙන්න මේකට කටුපිල ඔක අපිටත් හොඳයි ඕන කෙනෙකුට හොඳයි කියලා තමයි කියන්නේ මේක ආහාරයට ගන්නවා උඩහලුවා කියන එක තියෙනවා මෙතන මෙතන තියෙනවා අරම අන්නත් තමයි කෝවක්කා මේක කෝවක්කා ඔව් මේ අන්නාසි ගල් අන්නාසි එතකොට මෙතන තියෙන කටු එඬරු නේද කටු එරඬු එකක් නේද මෙතන තියෙන්නේ මේක ඒ නිල් තිල්ල කියලා පෙන්නේ නිල් තිල්ල කියන එක නේද මේක මල් මදාර මල් මදාරන් මල් මදාර ගජ මදාර මේ දෙකම තියෙනවා මේක විශේෂයි සිංහරාජකනේ ඔව් සිංහරාජේ කැලේ තියෙන එකක් මේක ශාකේ නේද මොකද නම බෙහෙතක් තමයි මේක ඒ මාටින් අයියා තමයි ඉන්නේ සිංහරාජේ අඳුරනවා නේද යා මේ ගහ මට කිව්වේ නෑ ඈ ඕකද මේ ගහ ඒක අඟුණ රුක් අඟුණ මේ රුක් අඟුණ ගහ මේක මෝනමල් මෙන්න මෝනමල් ගහ මෝනමල් මෙන්න මෝනමල් නියම මෝනමල් තමයි මේ තියෙන්නේ නේද මෝනමල් මෝනමල් පොතු ගන්නවා ඒකට දන්තාලේ පොල්ට ගන්නවා මේ මෝනමල් ගෙඩි අයක් කෑවොත් අවුරුද්දක පිළිකා මර්ධනය වෙනවා ඉදිච්ච ගෙඩි හරි මෝනමල් ඔන්න මෝනමල් පෙ කියලා තියෙනවා නේද වර්ණ පැත්තේ තියෙන්නේ මෝනමල් කෑල දැන් අත්ත වශයෙන්ම මේවා කිරණ ඇඟට වැදීමෙන් තමයි මම මේ තත්ත්වයට හරි ඉන්නේ. ඒක තමයි. බෙහෙත් වෙනක ඉන්න ඕන සඳහන් කරන්නේ. පාන්න අනාගත පරපුරට මොනවා හරි ඕදනක් දෙන්න බලන්න මොනවා හරි. අනාගත පරපුර ගැන හැම කෙනෙක්ම බෙහෙත් වර්ග 10ක්වත් දැනගන්න ඕන. ඒකයි කියන්නේ. ඒතකොට 10 දෙනෙක් වුණොත් 100ක් දන්න ඕන. ඒකට ඒක ලෝක ව්‍යාප්ත වෙනවා දිගටම. දැන් ඉතින් මේ
මේ ඖෂධ රැක ගන්න තරුණ පරපුර උනන්දුවක් දක්වනවද? පෙරක් කන හිතනවා ආයුර්වේදික කියනවා එනවා. මේ මෙහෙට එනවා ගොඩක් අය නේද? ඒගොල්ලෝ ඉතින් එන්න ඔව්. මෙහෙට එන්න පාර කියන්න බලන්න කොහොමද එන්නේ කියලා පාර. මෙහෙට ඔව්. කඩෝල්තට આવොත් 325 26 බස් එකේ ඇවිල්ලා ගල්වල හන්දිය. ගල්වල හන්දිය. වහින්න පුළුවන්. ඔව්. කිරිබත් කොට આવොත් 215 වෙන්න පුළුවන් ගල්වල හන්දියට. ඔව් ඊට පස්සේ බන්ධනාගාර පාරක් තියෙනවා නේ. ඔව් බන්ධනාගාර පාර තමයි. මහර බන්ධනාගාර. ඔව්. ඔව් ඒ පාරේ ඇවිල්ලා ඒ පාර ඇවිල්ලා ගල්වල හන්දිය වහින්න. ගල්වල හන්දිය පන්සලක් තියෙනවා එතන නේද? පොදු පිළිමයක් තියෙන පන්සලක්. පොදු පිළිමයක් තියෙන පන්සලක් නේ. ඔව් ලොකු. ඒ පන්සල ලංකාවේ තියෙන ලොකුම පිළිමය. පිළිමය. එතනින් තමයි මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට. මොකද්ද නම කියන්න ඕනේ? හඳුනගන්න. මගේද? ඔව්. කරුණාපාල කියවන කවුරු? කරුණාපාල කිව්වා නම් ඔන්න නම දන්නවා. ටෙලිෆෝන් නංගියක් තියෙද? තියෙනවා. කියන්න බලන්න. 077යි 860යි 98යි 18. නැවතත් කියන්න. නැවතත් කියන්න. 077යි 860යි 98යි 18. හරි. ඔන්න ඔය අංකයට කතා කරලා මේ අංකයට කතා කරනවා නම් මෙහෙට එන්න. ඔව්. මාව දැනගන්න පුළුවන්. මේ බෙහෙතුත් ආරක්ෂා කරගෙන මේ නොමිලේ දෙන සේවයට උදව්වක් විදියට යමක් අරගෙන නැත්තම් මුදලකුත් පරිත්‍යාග කරන්න. මොකද මෙයා මුදල් ඉල්ලන්නේ නැහැ ඇත්තරම. මුදල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට තිබුණොත් ආධාරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද මේ වගේ රැක ගන්න. දුන්නොත් එහෙම නැති වුණා බෙහෙත් ටික සපයනවා. නැති වුණත් දෙනවයි කියලා තමයි යා කියන්නේ. එහෙම ඉතින් මෙහෙම අය හරි අඩුයි. මේ සමාජය තුළ සල්ලි හොයන සමාජයක් තුළ කෙනෙක් කඩේකට ගිහින් බෙහෙත් කඩේකින් ගන්න ගියොත් මුදල දෙන්නමයි මුදලක් දෙන්න වෙනවා. බෙහෙත් කඩේකට ගියාම ෆාමසියකට ගියාම අපි සල්ලි නැහැ පස්සේ දෙන්න කිව්වොත් එහෙමකුත් නැහැ මම බෙහෙත් ටික දෙන්න. ඒක තමයි. එහෙම එකක් තමයි තියෙන්නේ. දැන් අපි ෆාමසියකට ගියාම අපිට බෙහෙත් දෙන්නේ සමහර වෙලාවට ගන්න තියෙන ප්‍රමාණයට වඩා අඩු කරලා තමයි අපිට ප්‍රමාණය අරන් ඉන්න වෙන්නේ. සල්ලි තියෙන ප්‍රමාණයට. එතන මෙහෙම එහෙම කරන්නේ නැහැ. හැබැයි මේවා ආරක්ෂා වෙන විදිහට තමයි කටයුතු කරන්න ඕනේ නේද? මේ වගේ නගරයක ආසන්නයේ තියෙන මේ පැත්තටම තමයි තියෙන්නේ. ඔව් මේ බෙහෙත් උයන ආරක්ෂා කර ගැනීම අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්ට තවත් මේ මෙතන නැති බෙහෙත් වර්ගයක් තියෙනවා ඔන්න ගෙනලා දෙන්නත් කියලා කියනවා මෙතන හිටවන්න. ගෙනලා දෙන්න පුළුවන්. ඒ මොකද දුර ප්‍රමාණ තියෙනවා ලංකාවේ කොයි වුණත් ගෙනගන්න පුළුවන්. ඔව්. ඒ වගේ මෙතනටත් ගෙනලා දෙන්න කියලා කියනවා. එහෙම දෙයක් තියෙනවනේ මෙතන ආරක්ෂා වෙන තැන. බෙහෙත් වර්ගයක්. මොනවා හරි තියෙනවා නම් බෙහෙත් වර්ගයක් මේ ඒ බෙහෙත් වර්ගයේ මෙතෙන්ට ගෙන්න හැබැයි මෙතන හිටව ගන්න පුළුවන් එකක් වෙන්නත් ඕනේ නේද? විශාල විදියට යන්නේම බෑ මෙතන යොදා ගන්න. තවත් අපිට තියෙනවනේ ශාක හඳුන්වලා දෙන්න තියෙනවනේ මොනවා හරි මේ පැත්තට තියෙනවා. මේ පැත්තට වෙන්න තියෙනවා. එතන පොඩ්ඩක් තියෙනවා. මොනවද තියෙන්නේ? මේ පැත්තෙන්. ගණය තෝර නේද? ඔව්. මේක ජපන් නේද මේ? ජපන් කියන එකද මේක? ජපන් මේක. ඔව්. මේක කොල්ලන්කොළ. කොල්ලන්කොළ. අපි ඔන්න කොල්ලන්කොළ ගන්න කියලා තියෙනවා. සමහරු දන්නේ නැහැ මේ කොල්ලන්කොළ. හරියට අර ජපන් කියලා තියෙන ආක්‍රමණික සාකයේ ඒකට සමාන කොළයක් තියෙන කොල්ලන්කොළ. මේක ඒත් අරකම තමයි. මේ ඉරිවේරිය. මෙන්න මමත් ගෙනල්ලා හිටවගෙන තියෙනවා මේ දවස්වල මෙන්න මේ ඉරිවේරිය. මේ ඉරිවේරිය. තොලබෝ. මෙන්න තොලබෝ. මේක තොවිල් වලටත් ගන්නවා. හරියට අර ගොඩමානෙල් මල වගේ තමයි මලක් හැදෙන්නේ. ලස්සන සුදු පාට මලක් පිපෙනවා. ඔව්. නේද? මේක තමයි ප්‍රාණජීව. මෙන්න ප්‍රාණජීව තියෙනවා. ප්‍රාණජීව. මේ තියෙන්නේ ප්‍රාණජීව කියලා කියන්නේ මේ පොඩි මෙතන තියෙන අග්‍රස්ත අංකුර තියෙනවා මේ පොඩියට තියෙන පොඩි තියෙන මණිපත්‍ර කියලා කියන්නේ ඒ වගේ ඒවා තියෙනවා මෙන්න බලන්න ඒක තියෙනවා ප්‍රාණජීව මේක මොකද වෙන්නේ රාත්‍රී කාලෙට මේක මේ රාත්‍රී කාලේ දැන් බලන්න දවස් 12 වෙනකොට කොලේ ගමන් කරනවා වගේ මේ දවල් 12 වෙනකොට මේ කොලේ ගමන් කරනවා වගේ මොකද වෙන්නේ උඩයට මාරු වෙනවලු මේ ප්‍රාණජීව කියලා කියන්නේ ඒකට මේ ප්‍රාණජීව ඔන්න ශාකේ බලාගන්න ප්‍රාණජීවනේ ඔව් මේ හෘදයාබාධ සම්බන්ධව තියෙන අයට හොඳට ඔල දෙක තුන වතුර දාලා පෑ දෙකක් විතර තියෙනවා බොන්න ඒතකොට ඔව් ඔබ මේව බොනවද නේ ඉන්නකම් මේව බොනවද මම නම් ඉතින් බොනවා ඒ තමයි මේ නිරෝගීව ඉන්නේ නේද ඔව් මේක තිත්ත සමදරා ඔන්න තිත්ත සමදරා ඔව් කිව්වට වෙද මහත්තුරු අඳුරන්නේ ඔව් වෙද මහත්තුරුත් අඳුරන්නේ නැති සාක තියෙනවා මෙතන ඔන්න මොකද
තිත්ත සමදරා. තව බලන්න. මේක දූදු. දූදු කියන එක. මේ දූදු කියන ශාකේ තමයි මේ තියෙන්නේ. දූදු. දූදු. මේ කොහෙද හැදෙන්නේ? මේ දූදු ගන්න. මේ කැලේට හැදෙනවා. කැලේට හැදෙන ශාකයක් තමයි දූදු. දූදු. මේක මැලේසියන් මොර. මොර. මේක මැලේසියන් මොර. ඔව්. අරක තායිවාන් එක. මේක මොර ගහද්ද නැත්නම් මේ මේක ඔය දැන් රට යන ඉන්නවනේ ඒගොල්ලෝ ගේනවනේ ඇටරම. ඔව්. එනපස්සේ මට සම්බන්ධයි. ඔව්. එනවා. මේක රටහපු කියන එක. ඔව් සපු ගහ. මෙන්න රටහපු මේක වේතර ගන්න. ඔව්. රට සපු. හබරල කළු හබර කළු හබරලනේ. කළු හබරල. මේව මොනවද ගන්න? අල කනවද? අල ගන්නවා. කැමරට ගන්න. ටොයිලට් ගන්නවා කළු හබරල. කළු හබරල හොයා ගන්න පුළුවන්. මේක මල් පෙළ. කිතුල් තියෙනවා. මෙතන මේ නාගවල්ලි බුල. නාගවල්ලි බුලත් මෙන්න නාගවල්ලි. නාගවල්ලි බුල. මේ තියෙන කටුපිල. ඔව්. මේක අර පඳුරු කිතුල්. පඳුරු කිතුල්. මේ තියෙන පඳුරු කිතුල් නේ. යට ඉඳන් ඔය මේ මල් තියෙනවා මේක මේ පැණි වලට ගන්න මේවා කෙරිච්ච ගන්න පුළුවන් මේක. නෝ ගනලා තුනේ මෙයා ආතර්ශ ලක් මහත්තයා. ඔව්. එයා ඉන්නත් ගනලා තුනේ මේ වගාව කරලා පෙට්‍රට වල මේක තියෙනවා මල් කපන්න හරියට. පුළුවන් කපන්න. බිම ඉඳගෙන. බිම ඉඳගෙන. ඒ එයා ගනලා තුනේ මාත් පැල් දෙකක් ගෙනාවා. ඔව්. කටු කිතුල්. ඔව්. මේ මොනවද මේ පඳුරු කිතුල්. පඳුරු කිතුල්. ඔව්. මේක මේ හිටෙව්වම් කොච්චර කාලයක් යනවද මල්ලෙන් මේ? අවුරුදු දැන් අවුරුදු 10ක් විතර. 10ක් විතර. 10ක්ම ගියද මල්ලෙන්ද? මේ උස ගිහිල්ලා මේ වදුල හින්දා. ආ. නෑ මේ මල් ඇවිල්ලා තියෙනවා. ඔව් ඔව්. දැන් ඉතින් මේක හැමතැනම සත්තු කෙනෙක්චාම බෝ වෙනවා. බෝ වෙනවා. හරි. පඳුරු කිතුල්. මේක පැලයක් ගන්න පුළුවන් නේ. පැලයක්. පැල ගෙනිච්චයි. පැල ගත්තයි. ඇටත් පැල වෙනවද මේ? මේක සිංකෝන. සිංකෝණ. ඉස්සර කුයිනෙන් කියලා ටැබ්ලට් එකක් හදලා තියෙන්නේ. ඔව්. සිංකෝණා වගා කරේ මේකද? ඈ? සිංකෝණා කියලා වගාවක් කරේ සුද්දු. ඔව්. ඒ කාලේ කරපු අනික සිංකෝණා. මෙන්න සිංකෝණා. මේක කැලෑවල තියෙනව නේද? කලාවල තියෙනවා. සිංකෝණා. මේ සිංකෝණා. මොන්න මේ වල්පැලයක් කියලා තමයි මේක පිස්සර කැපුවේ. මොන සිංකෝණා. මොනවද ගන්නේ? බේත් වලට ගන්නවද? මේ තුවාල වලට මාර මේ දළු එහෙම තියලා මම කරන්න. හරි තනි රතු මලක් පිපෙනවා නේද? අර තියෙන මල තමයි. සිංකෝණා. මේ මෙන්න මල බලා ගන්න. සිංකෝණා මල. අනිකර තිත්තයි. තිත්තයි. එහාට යන්න බෑ. ආ. මේ ඔකත් අර පෙන්නපු එකේ මේ જાති හතරෙන් එකක් ඔය. මේ බේත් වර්ගයක් නම නම් මතක නැහැ කියලා තමයි කියන්නේ මේක. එකක් මතක තිබුණා නම්. මේක මොකක්ද? මේක සාදිකා. සාදිකා. සාදිකා බලන්න සාදිකා. මේකද? මේක මම කාමරංග. කාමරංග ගාව. සිංකෝණ කාමරංග මේක නදුම්. නදුම් ගාව. නේ නදුම් පොතු ඕනේනේ බේත් වලට. ඔව්. මේක මොකක්ද? ඒ හීනාරංග. හීනාරංග. හරි. එහා පැත්තේ තියෙන සාක මොනවද? එහා පැත්තේ තියෙන අපි ඒ පැත්තෙන් මේ පැත්තෙන් මෙතන යන්න පුළුවන් නේද? මැදින් යන්න බෑ. මෙහෙම. මෙහෙම යන්න. කටුකම්බි. මී පැල නේද? මී පැල ටික එක්කනට ඕන එක පැල දෙකක් මම ඔය කියන වත්තක මී පැලයක් හිට වෙනවා හරි වටිනවා. ඔව්. කුඹුරු වෙලාවල හිටවන්න කියලා තියෙන මී පැල. මේක හීන් තඹල එක. මේක මෙහෙට තියෙන අම්පාර පැත්තට. අම්පාර. හීන් තඹල. ඔව්. මේ තියෙන හීන් තඹල. ඔව්. හීන් තඹල. ඔව්. මේක වෙනයි. මෙහෙත් තියනවලු හීන් තඹල වර්ගයක් ඒක මේ වගේ නෙවෙයි කියලා කියනවා. මේක අම්පාර පැත්තේ තමයි තියනවා කියලා කියන්නේ. මේක මොකක්ද? මේකද? ඔව්. ඒක නාර මේ
මඩු වර්ගයක් මේ වුණා නේ. මඩු වර්ගයක්. ඔව්. මේක මඩු ශාකයට තාල වර්ගයට ඇස් ශාකයක්. මඩු. මේක මල් වලට මේක වස රස විදියට එක් තියෙන එකක් මේක. මේකට ඒකෙන් නවාදී උඩ නවහන්දි තියෙනවා මෙතන. ඒක නෙමෙයි. මේ තියෙන නවහන්දි තියෙන්නේ මේ තියෙන නවහන්දි. නවහන්දි ශාකේ තමයි තියෙන්නේ. මේක තේරු. සේරු. ඒ තමයි ගේතොරකට තියෙනවා ඒක. මේක සේරු. එහෙන් තමයි මම ගන්නවා. මේක තියෙන්නේ තිසාමි ඒ කියන්නේ අපේ වැදි නායක කෙනෙක් හිටපු ගෙදර තමයි තිබිලා තියෙන්නේ මේ. එහෙන් තමයි ගන්නවා. එහෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ මේක සේරු ශාකේ. සේරු. මේ ටික මේ පැලේ ඇද්දමට. ඔව් මේ ඇද්දෙමට. ඔව්. ඇද්දෙමට තියෙනවා. ඇද්දෙමට එක තමයි මේ තියෙන්නේ. සුදුවනම් පැලයක් තමයි. ඔය ඇද්දෙමට පැලේ හා ඇද්දෙමට ඔය තියෙන අර ඔය ගිහිල්ලාද? ඒක ඇද්දෙමට. මේක නෙමෙයි මේක ඇද්දෙමට නේ. ඔව්. කො සේරු පැලේ. තේරුයි මහා ගහ තේරු. මහා ගහ තමයි සේරු වෙන්නේ. ඒක මම ටිකක් වෙනස් වෙලා තියෙන මහා ගහ මැරිලා වගේ තියෙනවා නේ. මැටලා ඒක. ඔව්, ඒක සේරු ගහ මැටලා මැරිලා. පැලවුණා. පැල වෙලා තියෙනවා සේරු. එක්කෙනා බෙහෙත් සමහර ඔව් මෙන්න මේක මොකක්ද මේ කෙහෙල් වර්ගයක් වෙන ඇටි කෙහෙල් ඒක ලස්සන්ට මේක ලස්සනට හිටවපු කෙහෙල් වර්ගයක් නේ ඇටි කෙහෙල් නම් නෙවෙයි නේ ඔක ලස්සන්ට මම යනලා හිටුවේ. ඔව් ඔක වටිනාකම කිව්වොත් මේ කම්පාතම රුපියල් 3000යි. මේ කෙහෙල් ඇවරි ඔච්ච එක හිටුවා ලස්සන්ට 3000යි කියන ඔගේ ඇත්තටම ලස්සන්ට න ඔව් ඒකනේ මම නම් සල්ලි දීලා ගෙනාවා නෙමෙයි බුරු කියන්න ඕනේ. කන්න ගෙනාවේ නේ මේකත් තියෙන මේ සේරු පැලයක්. සේරු පැලයක් ඔව් සේරු පැලයක් තියෙනවා මෙතන ඔව් මේක නම් කොමාරිකා මේ රතු කොමාරිකා නෑ නේ නෑ ඒක ආර්ථික මේ වටිනාකම වැඩි කියලා කියනවනේ ඒක. මෙන්න මේක මොකද්ද ඒ සුදුන්ද සුදු හඳුන් මෙන්න පැලේ තියෙන සුදු හඳුන් සුදු හඳුන් පැලය. ඉතින් බලන්න මේ කොච්චර තියෙනවද මේ පර්චේස් ගන්නවා වගේ මේ පැල. හරියටම තියෙනවා විශාල සංඛ්‍යාව. මෙන්න මේකත් හඳුනා ගන්න ඕනේ. මෙන්න මේක මොකද්ද කියන්නේ? විලඳ වැන්න. ඒ එඬුරු පැලයක්. ඔක තියෙන මේ මොනවද? වැල් තියෙන විලඳ වැන්න. විලඳ වැන්න. මෙන්න බලන්න විලඳ වැන්න කියන. මොනවටද ගන්න මේවා? කැඩුම් මිදුම් වලට ගන්නවා. මේ විලඳ වැන්න. විලඳ වැන්න. මේ තව තියෙන බටු වගේ මේක ඇඟිල්ල වගේ තියෙන්නේ මොකද මේ මොකද්ද බටු? මේක අර වැල් තිබ්බටු කියන්නේ වැල් පොඩ්ඩලමෙන්ට තිබ්බටු. දෙන්නේ මේ ඔව් වැල් තිබ්බටු කියන එක තියෙනවා නේ. වැල් තිබ්බටු. පොඩ්ඩලමෙන්ගේ කැස්සට දෙනවා. කැස්සට තමයි දෙනවා කියලා කියන්නේ පොඩි ළමයින්ගේ. කළු ඉඟුරු නෑ. හරංක. කළු හරංක නේ අරත. අරත්ත තියෙන කළු ඉඟුරු තියනවා කියලා කියන්නේ කළු ඉඟුරු මේ නැද්ද? නෑ. වඩි පිංගුරු කරේ මේ තියෙන ගොඩක් තියෙනවා. ඔව් ඔව් මෙතන තර ඉස්සලා නම දන්නේ නැති ශාකේ නේද? මේ කැලියට නමේ ඉතින් වැවෙන්නට නේ තියෙන්න ඕන. ඔව් මෙච්චර ප්‍රමාණයක් දැන් වුන් අපි දැනගත්තා බෙහෙත් වර්ග තියනවා කියලා. තවත් ඉතින් අර හරියට ගියාම අපිට රසකින්දයෙන් බලා ගන්න පුළුවන්. රසකින්දනේ තියෙන වෙල. මේ රසකින්ද වෙලක් නේද? මෙන්න මේ වෙල. රසකින්දද? ඔලින්ද? ඔලින්දද රසකින්ද? ඔලින්ද එකක් තියෙනවා මෙතන. ඔලින්ද තියෙනවා වර්ග 4ක්. වර්ග 4ක්. මොනවද ඔලින්ද වර්ග 4? වර්ග 4 එළවරින්ද කියන සුදු එක. ඒ රෝස් පාට එකක් තියෙනවා. කළු ඔලින්ද. කළු ඔලින්ද එක මෙහෙ මෙවුවා කියලා පාවිච්චි කරනවා. ඉන්දියාවේ ළඟට මේ මොනවද? වැල්මී කියලා. වැල්මී. ඔව්. ඒතර වැල්මී මෙතන තියෙනවද වෙනම එකක්? මෙහෙ නෑ වැල්මී. ඉන්දියාවේ තමයි තියෙන්නේ. මේ ඔලින්ද වර්ග වලට තමයි මේ වැල්මී කියලා මේ මිනිස්සු කියන්න පටන් ගන්න සමහරු නේද? කළු එක ඔලින්ද එක තමයි පැන්රා. ඒක වැල්මී කියලා කියනවා. ඒක තමයි මේ තියෙන කළු එකට කියනවා. මොහ කීරිය. මොහ කීරිය අර එඬුරු ගහ තියෙන. මොහ කීරිය. එඬුරු ගහ මොහ කීරිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නව හන්දි වගේ ශාකය නේද? මොහ කීරිය. මොහ කීරිය කියන එක තමයි අර නව හන්දි වගේ තියෙන තවත් ශාකයක් තියෙන එක. මේක මදන කාම කියන එක. මදන කාම. මදන කාම කියන එක අහලු මේ තියෙන්නේ. මදන කාම. බෙහෙත් වලට ගන්නවා? බෙහෙත් වලට ගන්න නෑ. ඔව්. මදන කාම කියන එක ඉස්සර ඔව්. සාමාන්‍යයෙන් මේ
සංසර්ගේ යෙදෙන්නේ නැති කෙනෙක් වුණොත් ඔව්. මේක ඒ දෙන්නේ කාමරයකට දැම්මොත් ඒ මෙවැක ඇති වෙනවා. ඒකයි මදන කාමරය. හරි හරි. එහෙම ශාකක් තියෙනව නේද? ඒ අඹුල් දොඩ. ඔව්. අර තියෙනවා ඉන්ඩරු ශාකේ තියෙනවා, අඹුල් දොඩන් තියෙනවා. ඔන්න ඔය ශාක ටික දකින්න හම්බ වෙනවා. පෙතන් ගහකුත් තියෙනවා තන. පෙතන් ගහකුත් තියෙනවා. පෙතන්. ඔව්. පෙතන් කියන්නේ මේ පීලි කලාපයේ විශාල විදිහට තියෙන ශාකයක්. කාපාට මට දෙන එක පෙතන්. පෙතන් වර්ගයට අයිති ශාක ගොඩක් තියෙනවා. අන්න අතර තියෙනවා කපු ගහක්. කපු. නේද? කපුද සූරියද? සූරිය වැලත්. සූරිය ගහද තියෙන්නේ. ඒ තියෙන මේවා ගන්තූරිය. ගන්සූරිය. අන්න ගන්සූරිය තියෙනවා. අතන ගන්සූරිය. මේකේ ලොකු වැඩක් තියෙනවා මේවා. ඒක මං කැපුවා. ඒකේ ඒව තමයි අර පෙන්නුවේ ගිහිල්ලා බීම තියෙන්නේ. එතකොට සස්සන්ත පැලයකුත් තියෙනවා කියලා කිව්වනේ. ඔව් තියෙනවා ඉස්සරහ පෙන්න. ඉස්සරහ තියෙනවා. ඇට නැද්ද මේ දවස්වල? ඇට නැද්ද? මේ දවස්වල නෑ. ඒක කාලෙකට හැදිනා මෙහෙම. කඩලා හැදලා ඒක හුලකට යනවා. හුලකට යනවා නේද? ඔව්. සස්සන්ත. මේ දවස්වල මේ බෑග් ටිකක් එමගෙන ඇලවල දැම්මා මොකද? ඇට දැම්මද? ඔව්. බල්බ් එකක් තියෙනවා පත් වෙනවා. බල්බ් එකකුත් පත් වෙනවා. වතුර තිබ්බා දවස් දෙකකින් තුනෙන් අරන් දානවා. පුවක් දාලා තියෙනවා. පුවක්. ඔව් සතියකට සැරයක් අයින් කරනවා. හරි හරි. පුතා දාලා තියෙන මොනවා හරි කරනද? ඔව්. නරකාතට හැරෙන්නේ නැතුව මොනවා හරි. සස්සඳ වැලකුත් තියෙනවා නේ. හරි ඉස්සරහ තියෙනවා. ඔව්. සම්මානයක් තමයි මේ තියෙන්නේ මේ ඖෂධ සම්බන්ධව තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන කරුණාපර දැනේකර මාත්‍ර පිදෙන වගයි ගසක ගුණයක මලක සුවඳ මුලක සවිය හඳුනාගෙන ලෙඩින් දුකින් පෙළුණු සැමට බේත් තෙත් සොයා දුන්න කරුණාවේ කරුණාබර සොහිරාට ඔබයි කියලා තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ මහර නොගේගොඩ දැහැමි සුබසාද සංගමේ තමයි ලබා දෙන්නේ වෛද්‍යාචාර්ය චන්ද්‍රසේන විතානච්චි කියන මහත්තයා තමයි මේ සම්මානය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් අතතිව තමයි මේ ඉන්නේ. ඉතින් බලන්න මේ ස්ථානෙට එනවා නම් මම අර පෙර සදාන් කරා වගේ ඔන්න ඔබට මොනවා හරි තිරණයක් අරන් ඇවිල්ලා දෙන්න පුළුවන් නම් හොඳයි. මේ තිරණය කියලා කියන්නේ මූල්‍යමය ආධාරයක් එක්ක තමයි දෙන්න ඕනේ. ඉතින් ඒකත් මතක් කරමින් මෙන්න ඔහුගේ ගෙදර ඉතින් මෙතෙන්ට විවේකීව ඉන්න මොහොතක ඇවිල්ලා යන්න පුළුවන් හරි ලෙන්ගතුයි. ඔව් ලෙන්ගතුයි ඇවිල්ලා යන්න කතා කරන්න කියන එක තමයි කියන්නේ. ඒක සතුටක් කියලා තමයි කියන්නේ. එයා මේ බෙහෙත් එක්ක ඉන්න එක හින්ද තමයි කියලා කියනවා එයාට මෙච්චර මේ දීර්ඝායුෂ ලැබිලා තියෙන. වයස කීයද? 82ක්. අවුරුදු දෙකක් 82ක් වෙන එකක් තමයි ඉතින් දීර්ඝායුෂ ලැබෙන්න කියලා තවත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ channel එකත් අපේ subscribe කරන්න. මොකද අපි බෙහෙත් වර්ග ගැන, ගස් ගැන, ඒ වගේම උරුමයේ සම්බන්ධ දේවල් පිළිබඳව තමයි අපි channel එකකින් ගෙනෙන්නේ. ඉතින් මේක මේ වීඩියෝ එක share කරන්නත් කියන තවත් කෙනෙකුට මේ බෙහෙත් වල හඳුනා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක දැකීමෙන් දැන් මේ ගස් වර්ග ගොඩක් අපි දැකපු නැති ගස් වර්ග ගොඩක් හඳුනාගත්තානේ. අන්න ඒවා මෙතෙන්ට ආවම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන නැති ගහක් වුණත් තියෙන තැන පවා හරියටම කියයි මේ කරුණාපාල මහතා. ඉතින් එමනම් ඔයාලා හඳුනා ගන්නත් ලේසි. මෙතන දෙන මහර බන්ධනාගාරේ පාරේ ඇවිල්ලා පන්සල හම්බ වෙනවා. පන්සල හම්බ වෙනකොට එතන තියෙන චෛත්‍යය. ඒ චෛත්‍යෙට ඉස්සරහින් තියෙන පාරක් ඇතුළට. අන්නේ පාරෙන් ඕන කෙනෙක් දන්නවා මේ නම කිව්ව ඇටි. අනිවාර්යයෙන්ම පෙන්නයි ගෙදෙට්ටම ගෙනල්ලා හරින්නත් පුළුවන්. එච්චරට මේ ප්‍රදේශයේ හොඳින් ඉන්න කෙනෙක් තමයි මේ කරුණාපාල මහතා. ඉතින් එමනම් අපි සමුගමු. තවත් බෙහෙත් පැල තියෙනවා නම් මොහොත ගෙනල්ලා දෙන්න සංරක්ෂණය කරන්නත් පුළුවන් මේ ස්ථානේ. පොඩි ඉඩක් වුණාට හැමදේම තියෙනවා. ඉතින් මේක තමයි හරි සිසිල් බවකුත් තියෙනවා මෙතන. බැලුවම මේ බෙහෙත් පරිසරයක ඉන්න හින්දා දැන්නේ සුවයක් දැනෙනවා. ඇත්තටම මේ හැම ගහකම වනාන්තරයක් වගේ තමයි තියෙන්නේ. මේ ගස් තුරු පෙලක් විදිහට. කුරුල්ලෝ ඉන්නවා. මේ ගෙඩි හැදිලා තියෙනවා. හරි ලස්සන තැනක්. එහෙනම් සමු ගන්නවා. නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. සුබ දවසක් වේවා.